හරි ළමයි. අද අපි කතා කරන්න යන්නේ GIMP software එක ගැන. එතකොට මේක 11 වසරේ 4 වෙනි පාඩම බහුමාධ්‍ය කියන පාඩමේ එක කොටසක්. කියන්නේ අපිට කතා කරන්න තියෙනවා ග්‍රැෆික්ස් ග්‍රාෆික ගැන කතා කරන්න තියෙනවානේ. අන්න එතනදී අපිට ඉමේජස් මැනිපියුලේෂන් කරගන්න නැත්නම් ඉමේජ් එඩිට් කරගන්න මැනිපියුලේට් කරගන්න පාවිච්චි කරන software එක තමයි විදිහට අපිට දීලා තියෙන්නේ. GIMP කියන software එක තමයි අපිට ටෙක්ස්ට් බුක් එකේ දීලා තියෙන්නේ. එතකොට ළමයි අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ GIMP software එක ගැන. එතකොට මේක ප්‍රැක්ටිකල් වීඩියෝ එකක්. එතකොට අපි මුලින් ඉඳලම පටන් ගමු. එතකොට මේ GIMP එක ගැන පොඩි විස්තරයක් මෙතන දීලා තියෙනවා. GNU කියන කම්පැනියෙන් තමයි මේක හදන්නේ. ඒතර මේක ඕපන් සෝස් software එකක් ළමයි. ඒ කියන්නේ අපිට කිසිම පේමන්ට් එකක් කරන්න ඕනේ නැහැ. අපිට මේ ෆ්‍රීලි මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලට පේන විදිහට ලින්ක් එකකුත් දීලා තියෙනවා. මෙතන ලින්ක් එකක් දීලා තියෙනවා. ඔන්න දැන් මම ඒකට ගියා. මං ආයෙන්න ටෙක්ස්ට් බුක් එකට. ඔයාලට ඔන්න මේ ලින්ක් එක ක්ලික් කරලා යන්න පුළුවන්. අපි මං ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ මේ ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ ටෙක්ස්ට් බුක් එකේ සොෆ්ට් කොපි එක ඔයාලා ගාව තියෙනවා නම් මේ මෙතන ලින්ක් එක ක්ලික් කරපු ගමන් කෙලින්ම යනවා මේ. කෙලින්ම GIMP කියන මේ එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යන්නේ මේ .org කියලා තියෙන්නේ. ඒතර මෙතනින් ගිහිල්ලා ඔයාලට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ Microsoft Store එකෙන් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ලැප්ටොප් එකේම තියෙනවා නම් Microsoft Store එක දන්නවා ඇතිනේ. මම හිතනවා දන්නවා ඇති කියලා. මෙන්න මේ Microsoft Store එකෙනුත් අපිට ගන්න පුළුවන්. මේක ඒතර මෙතන ගිහලා GIMP කියලා සර්ච් කරලා ගත්තන හරි. බලමු අපි තියනවාද කියලා. මේ තියෙන. ඒතර මෙතනින් ඔයාලට ඕන නම් ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් GIMP ඩිරෙක්ට්ලි කියලා මෙතන තියෙනවා මේ. ෆැමිලි පාර්ට් එකක් තියෙන්නේ. අන්න එතන තියෙනවා ඩවුන්ලෝඩ් GIMP ඩිරෙක්ට්ලි කියලා තියෙනවා. ඒතර එතනින් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා Google එකට යන්න. Google එකට ගිහලා ගහන්න GIMP ලින්ක් එක ඕනේ නැත්නම් ලින්ක් එක නැතත් යන්න පුළුවන් GIMP ඩවුන්ලෝඩ් PC වගේ එකක් දෙන්න. දුන්නාම වෙන්නේ. එතන තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා බලන්න පළවෙනි එක නෙමෙයි. මේ දෙවෙනි එකේ තියෙනවා ළමයි බලන්න GIMP www.gimp.org කියන්නේ අලගේ ඔෆිෂියල් සයිට් එක තමයි GIMP මේ GIMP ලගේ. ඒතකොට ඒක ක්ලික් කරලා ගියාම ඔයාලට පේන්නේ නැති මේ අර අතන්ටම තමයි එන්නේ. අර අපි ලින්ක් එක ක්ලික් කරලා ගිහපු තැනටම තමයි එන්නේ මේ. ඒතර මෙතනින් ඔයාලා ඩවුන්ලෝඩ් GIMP ඩිරෙක්ට්ලි කියලා දෙන්න. ඒතර සෙටප් එක ඩවුන්ලෝඩ් වෙයි. ඔන්න ඔය විදිහට සෙටප් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඒතර මම සෙටප් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. වෙනවා. එතකොට ඔයාලා ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා බැලුවම එතනට මෙන්න මෙහෙම GIMP එක ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඕක ඉන්ස්ටෝල් කරගන්න. එතකොට නිකම්ම next දීලා ඔයාලට ෆයිල් එක සේව් වෙන්න ලොකේෂන් එක දුන්නාම හරි. සරලයි. එතකොට එහෙම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට මෙහෙම GIMP එක ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම ඔයාලට GIMP එක ඕපන් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ළමයි ඉන්ටර්ෆේස් එක තමයි GIMP එකේ තියෙන්නේ. අපි පොඩ්ඩක් ටෙක්ස්ට් බුක් එක පැත්තට ගිහිල්ලා එමු. ටෙක්ස්ට් බුක් එකට එමු. ඒතකොට මෙන්න මෙහෙම GIMP එක ගන්න විදිය තියෙනවා. ඊට පස්සේ GIMP එකේ අතුරු මුහුණත තියෙන. ඒ කියන්නේ ඉන්ටර්ෆේස් එක මෙන්න මෙහෙම පෙන්නලා තියෙනවා. ඇත්තටම ළමයි පොඩි වෙනස්කම් ටිකක් දැන් තියෙනවා. ඒ කියන්නේ මේ මෙතන පෙන්නලා තියෙන ඉන්ටර්ෆේස් එක නෙමෙයි දැන් තියෙන්නේ. චූටි වෙනස්කම් ටිකක් තියෙනවා. එතකොට අපි ගත්තොත් මෙන්න මේ පළවෙනියට තියෙනවා ළමයි ටූල්ස් ටික. ඒ කියන්නේ අපි ඉමේජ් එකක් එඩිට් කරන්න පාවිච්චි කරන ඉමේජ් එකක් හෝ ග්‍රැෆික් එකක් එඩිට් කරන්න පාවිච්චි කරන ටූල්ස් ටික
මෙන්න මේ පළවෙනියට තියෙන ප්‍රධාන මෙවලම් තීරුව කියන්නේ අන්න ඒකයි මේ. ප්‍රධාන මෙවලම් තීරුවේ තියෙන්නේ ටූල්ස් ටික. ඊට දෙකේ තියෙනවා අපි කියනවා මෙවලම් විකල්ප. මෙවලම් විකල්ප කියලා තියෙනවා. මෙවලම් විකල්ප කියන්නේ ළමයි ඔකට අපි කියනවා ටූල් ඔප්ෂන්ස් කියලා. ඒ කියන්නේ අපි මේ මෙතන තියෙන එක දැන් පළවෙනියට තියෙන ටූල්ස් වලින් එකක් තෝරගත්තම මේ එක එක ටූල් එකට අදාළව ළමයි වෙන වෙනම අපිට සෙටින්ග්ස් තෝරගන්න පුළුවන්. මම ඔයාලට ප්‍රැක්ටිකලි කරද්දි පෙන්නන්නම්. ඒතර වෙන වෙනම ටූල්ස් අපිට තෝරගන්න පුළුවන්. අන්නේ ටූල්ස් තෝරගන්න ඒ සෙටින්ග්ස් ටික පෙන්නන පැනල් එක තමයි මෙන්න මේ අපි කියන්නේ මෙවලම් විකල්පය කියලා. ඊට පස්සේ තුන තියෙනවා ග්‍රාෆික කවුලුව කියලා. ඒ කියන්නේ මේක තමයි අපේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ මේ මෙන්න මේ කියන කොටසේ තමයි අපි ඔක්කොම අපේ ඉමේජ් එකක් හරි ග්‍රැෆික් එකක් හරි එඩිට් කරගන්න වැඩ ටික කරන්නේ අපි ඔන්න ඔය කියන කොටසේදී. එතකොට ඊළඟට තියෙනවා ස්තර අනුමම් පත කියලා 4. ස්තර අනුමම් පත කියලා තියෙනවා. ඒ කියන්නේ මේක තමයි ලේයර්ස් පැනල් එක. මෙන්න මේක තමයි ලේයර්ස් පැනල් එක. ඒතර ඔක්කොම ලේයර්ස් ටික අපි දාලා තියෙන්නේ මෙන්න මේකේ. ඒතර අපි බය වෙන්න එපා. අපි ඉස්සරහට දැන් කතා කරනවා මේ ටික පොඩ්ඩක්. එතකොට මම නිකන් ඔයාලට අවබෝධයක් දාලා අදහසක් එන්න තමයි මේක දෙන්නේ. එතකොට මෙතන තියෙනවා පින්සල් මෝස්තර වර්ණ. ඒ කියන්නේ අපිට කලර්ස් පස්වෙනි එක කලර්ස් සිලෙක්ට් කරගන්න. එතකොට අපි පේන්ට් බ්‍රෂ් පාවිච්චි කරනවා. මේ බ්‍රෂස් වල සයිස් එක හිමේ කරගන්න. අන්න ඒ වගේ වට අපි පාවිච්චි කරන්නේ. මේ මෙන්න මේ පැනල් එකේ යන්නේ ඒ අදාළ වෙනස්කම් ටික කරගන්න සෙටින්ග්ස් ටික තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ දාලා අදහසක් තමයි තියෙන්නේ. ඒත් අපි යමු අපේ software එකට යන්. එතකොට මෙන්න මෙහෙම තමයි එන්නේ. software එක තියෙන්නේ. එතකොට ඔයාලට පේන ඇති මෙන්න මෙතන අර අපි කියපු tools ටික තියෙනවා. මේ තියෙන tool option එක. එතකොට මෙන්න මෙතන පොඩි වෙනසක් වෙලා තියෙනවා. අර උඩයට මාරු වෙලා වගේ මේ brush settings ටික උඩ තියෙනවා. layers ටික තියෙන්නේ. මේ පහළ තමයි layers ටික තියෙන්නේ. ඒතර ඔන්න ඔහම ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඒතර පොඩි වෙනසක් ඔයාලට පේනවා ඇති. දැන් මේකේ පේනවට වඩා අපි ගත්ත මේ මෙතන මොකක්ද තුන්වෙනියට තියෙනවා මොකක්ද ග්‍රාෆික කවුලුව. ඒ කියන්නේ අපි ඇත්තටම කියනවා කැන්වස් එකක් වගේ එකක් තමයි ඕක. ඒ කියන්නේ අපි ඒක තමයි ඔක්කොම වැඩ ටික කරගන්නේ. මේ සුදු පාට කොටුවක් වගේ එකක් තියෙන්නේ. ඒ වුණාට අපේ එකේ එහෙම එකක් නැහැ නේ. මේ බණ්ඩ අපි ඔන් කරගත්තට පස්සේ එහෙම එකක් නැහැ මේ. නිකන් අපේ මේ මැද බලන්න හිස්නේ තියෙන්නේ. ඒ වෙලා තියෙන ළමයි දැන් මේ ටෙක්ස්ට් බුක් එකේ ඉමේජ් එක දාලා තියෙන්නේ යාලා බෑග්ග්‍රවුන්ඩ් එකක් හදලා. බෑග්ග්‍රවුන්ඩ් එකක් හදලා තමයි ඉන්ටර්ෆේස් එක දාලා තියෙන්නේ. දැන් අපි ඔන් කරගත්ත ගම අපිට මෙන්න මෙහෙම එන්නේ ඉන්ටර්ෆේස් එකක් නැතුව තමයි එන්නේ. එතකොට පළවෙනියම දේ අපි මේ software එක open කරගත්තට පස්සේ අපි අන්න අර කලින් ටෙක්ස්ට් බුක් එකේ වගේ අපි බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න ඕනේ. ඒතර බෑග්ග්‍රවුන්ඩ් එකේ තමයි ළමයි අපි ඔක්කොම එඩිටින් වැඩ ටික කරන්නේ. ඉතින් ඒක නිසා අපි බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ඉස්සල්ලාම හදාගන්න ඕනේ. ඒතර ඒකට අපි කරන්නේ ඉස්සල්ලාම ඔයාලට මේ උඩ පේනවා ඇති මෙනුස් ටිකක් තියෙනවා. ෆයිල්, එඩිට් ඔන්න ඔහම මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ මෙනුස් ටිකක් ඔයාලට පේනවා. මේ ෆයිල්, එඩිට්, සිලෙක්ට්, view ඕකේ අපි බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න ඉස්සෙල්ලාම යන්න ඕනේ ළමයි මෙන්න මේ ෆයිල් කියන ඔප්ෂන් එක තමයි තෝරගන්න ඕනේ. ඒතර එතන තියෙනවා මෙන්න මේ වගේ drop down list එකක් එනවා. ඒතර මේ drop down list එකේ ගොඩක් settings තියෙනවා. මෙතනදී අපි බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න පාවිච්චි කරන එක තමයි මෙන්න මේ පළවෙනියටම තියෙන එක new. මේ create a new image කියලා ඔය tool tip එකක් එන්නේ. මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතර මෙන්න මේ new කියන එක දුන්නාම අපි මේ ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එනවා. මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එනවා. ඒතර මේ වින්ඩෝ එකේ තියෙන ළමයි අපි අර ටෙක්ස්ට් බුක් එකේ තිබ්බේ ටෙක්ස්ට් බුක් එකේ තිබ්බ මෙන්න මේ වගේ කොටුව මෙන්න මේ වගේ කොටුවක් තියෙන මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි හදාගන්න ඕන සයිස් එක කොහොමද කියලා තීරණය කරන්න තමයි අපි මෙන්න මේ කියන සෙටින්ග්ස් වලින් කරගන්න තියෙන්නේ. ඒතර මෙතන තියෙනවා බලන්න ඉමේජ් සයිස් කියලා එකක් තියෙනවා. ඒතර ඒකේ width එක height එක තියෙනවා. ඒතර මම හිතනවා ඔයාලා දන්නේ නැති කියලා මේ පාඩමේ මුල් ටිකේදීත් අපි කතා කරන්නේ ග්‍රාෆික විභේදනය කියලා. රෙසලූෂන් එක ගැන කතා කරන්නේ. එතකොට කොච්චර පික්සල ගානක ප්‍රමාණයක්ද එන්න ඕනි කියන එක තමයි ඔය අපි හදාගන්නේ. ඒතර ඒ කියන්නේ මෙතනදී අපි බැලුවා පළල විදියට 1920ක් පික්සල් තියෙනවා. උස විදියට තියෙනවා 1080ක් පික්සල්. ඒතර මේක අපිට මෙතනින් ඕන විදිහට ඕන වෙනස් කරගන්න පුළුවන් මේ. අපිට මෙහෙම වෙනස් කරගන්න පුළුවන් නැත්නම් මේක උඩ ටයිප් කරලා අපිට වෙන
කැමති අගයක් මෙන්න මේ වගේ ටයිප් කරගන්න පුළුවන්. ඔන්න ටයිප් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ ටයිප් කරගන්න පුළුවන්. ඒතර මෙතන තියෙනවා ඊළඟට බලන්න අපිට මොකෙන්ද අපි මේ ගන්න මෙෂර්මන්ට් එක අපිට තීරණය කරන්න පුළුවන්. يعني පික්සල් වලින්ද අපි මේක ගන්නේ සයිස් එක, ඉන්චස් වලින්ද, يعني අඟල් වලින්ද, මේ මිලිමීටර්ස් වලින්ද ගන්නේ, සෙන්ටිමීටර්ස් වලින්ද ගන්නේ, මේ ෆීට් අඩි වලින්ද ගන්නේ, අන්න ඒ වගේ අපිට අපි පාවිච්චි කරන මෙෂර්මන්ට් එක තෝරගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ තියෙනවා මෙතන තියෙනවා මේ ඔප්ෂන් දෙක. මේ width එකට සහ height එකට දාපු අගයන් දෙක ළමයි මාරු කරන්න පුළුවන්. මෙන්න මේකේ බුවම බලන්න 1080 උඩට ගියා 1920 පහළට ගියා. මම මේකේ බුවම මේ දැක්ක. නිකන් ලෑන්ඩ්ස්කේප් පෝර්ට්‍රේට් වගේ වෙනස් වෙන විදියක් තමයි තියෙන්නේ. ඒතර අපිට ඕනේ පළල 1920 height එක 1080. ඔන්න ඔය විදිහට තමයි අපි දැන් හදාගන්න යන්නේ. ඒතර උඩ තියෙනවා ටෙම්ප්ලේට් කියලා එකක් ළමයි. මේ ටෙම්ප්ලේට් එකේ අපිට තියෙනවා අපිට ඕල්රෙඩි කැමති එකක් තෝරගන්න පුළුවන් මේ. අපිට පුළුවන් වුණා A4 size එක තෝරගන්න මේ. එතකොට මේ A4 size එකට අදාළ height එක සහ width එක තමයි මෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ බලන්න මිලිමීටර්ස් වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තව එක මේ බලන්න මේ ෆෝන්ස් වලට අදාළ size උත් තියෙනවා. මේ Apple iPhone 5. අන්න ඒ වගේ ෆෝන්ස් වල resolution උත් තියෙනවා. මේ 1920 1080 full HD අන්න ඒ වගේ එක එක පරාසයේ තියෙන sizes අපිට මෙතනින් තෝරගන්න පුළුවන්. එතකොට එහෙම ඕනේ නැත්නම් ඔයාලට මෙතනට ගිහලා මේ රීසෙට් එක දුන්නාම අර අපි කලින් එන විදිහට හැදෙනවා. ඊට පස්සේ ඔන්න ওই ටික හදාගෙන ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඕකේ එක දෙන්න. ඔන්න ඕකේ එක මම දුන්නා. දැන් මම මේක zoom out කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ අර අපේ කලින් එකේ පෙන්නුවා වගේ අපේ මේ ටෙක්ස්ට් බුක් එකේ පෙන්නලා දිනවා වගේ මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් අපිට ආවා. මේ බලන්න. බෑග්ග්‍රවුන්ඩ් එකක් අපිට ආවා. එතකොට මෙන්න මේක තමයි අපි ඉන්ටර්ෆේස් එක අපි කතා කරේ. ඊට පස්සේ මේ බලන්න ඔයාලට පේනවා ඇති මම පෙන්නන්නම්. මෙන්න මේ ලේයර්ස් කියන ටැබ් එක ළමයි. මේ ලේයර්ස් කියන එකේ තියෙනවා කොටස් තුනක්. පාත්ස් තියෙනවා, channels තියෙනවා, ලේයර්ස් තියෙනවා. ඒතර මේ ලේයර්ස් කියන කොටස ළමයි ඔයාලට පේනවා ඇති බෑග්ග්‍රවුන්ඩ් කියලා අලුත් ලේයර් එකක් ආවා. එතකොට ළමයි මේ අපි GIMP වල වැඩ කරගෙන යද්දි GIMP සහ ඕනම දැන් Photoshop වල වැඩ කරද්දි මේ ලේයර්ස් කියන එක ඉතාමත් වැදගත් ළමයි. අපි මේ ලේයර්ස් උඩ තමයි මේ වැඩ ටික ඔක්කොම කරගෙන යන්නේ. එතකොට මේ පළවෙනි ලේයර් එක අපි හදාගත්තා. ඒ කියන්නේ මේක තමයි අපේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒතර මේක තමයි ඔක්කොම අපි වැඩ ටික කරගන්නේ. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන ලේයර්ස් කියන ටැබ් එකෙන් අපිට පෙන්නනවා මොන ලේයර්ස් දැන් අපි ඇක්ටිව් කරගෙන ඉන්නේ කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදිහ අපි බෑග්ග්‍රවුන්ඩ් කියන ලේයර් එක හදාගෙන තියෙනවා. එතකොට මං හිතනවා ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක හදාගන්න හැටි තේරෙන්න ඇති කියලා. මොකද්ද අපි කරේ? අපි ගියා සරලයි ෆයිල් එකට ගිහලා නිව් එකට ගියාම මෙන්න මෙතනින් ඔයාලට කැමති සයිස් එක සිලෙක්ට් කරලා ඕකේ එක දෙන්න විතරයි තියෙන්නේ. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක හැදෙනවා. ඒතර ඔක තමයි මූලිකම දේ. පළවෙනි වැඩේ ඕක තමයි අපි කරන්නේ. එතකොට දැන් මං හිතනවා ඔයාලට අදහසක් එන්න ඇති කියලා. දෙවෙනියට අපි බලමු මේකට අපි කොහොමද ඉමේජස් ටිකක් අපි මේ GIMP software එකට ලෝඩ් කරගන්නේ කියලා. තේරුණාද? අපි දැන් අපි කියවනේ image processing software ගන්න. ඒ කියන්නේ images edit කරගන්න අන්න ඒ වගේ වැඩවලට අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට අපි මේ GIMP කියන software එකට photos දාගන්න එපේ. images දාගන්න ඕනේ. ඒත් අපි බලමු කොහොමද මෙන්න මේ images දාගන්නේ කියලා. එතකොට ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ යන්න ඕනේ අන්න file කියන අර අපි කලින් ගියපු ඔප්ෂන් එකටම තමයි. මෙන්න මේ ෆයිල් කියන ඔප්ෂන් එකටම ගියා නම් හරි. මෙතනට ගිහිල්ලා ඔයාලා ෆයිල් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපි පළවෙනියට ගියේ ක්‍රියේට් එකට නිව් එකට නේද? ඊට ක්‍රියේට් කියලා එකක් තියෙනවා. මේ බලන්න. ඊට පස්සේ තියෙනවා බලන්න තුන්වෙනියට තියෙනවා ඕපන් කියලා එකක්. ඊට පස්සේ බලන්න අපිට ඒක උඩ මවුස් එකේ කර්සර් එක තිබ්බම පේනවා ටූල් ටිප් එකකුත්. ඕපන් ඇන් ඉමේජ් ෆයිල්. ඒ කියන්නේ මොකද ඉමේජ් ෆයිල් එකක් ඕපන් කරගන්න ඕන නම් අපිට මෙන්න මේ ඕපන් කියන එක දෙන්න පුළුවන්. එතකොට මම මේ ඕපන් කියන එක ක්ලික් කරන්න. එතකොට මම පොඩ්ඩක් zoom out කරගන්න. මෙන්න මේ වගේ අපිට ආයෙනවා මේ ආය අර වගේ වින්ඩෝ එකක් තමයි අපිට එන්නේ. settings තියෙන වින්ඩෝ එකක්. මෙතනින් ළමයි අපි තෝරගන්න ඕනේ අපේ images තියෙන තැන. එතකොට මම ඔයාලට මේක select කරන්න කලින් ගිහින් පෙන්නන්නම්. මගේ desktop එකේ ළමයි
මෙන්න මෙතන බලන්න තියෙනවා මේ පික්චර්ස් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. මේ පික්චර්ස් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒතර මේ ෆෝල්ඩර් එකට ගියාම මේ මෙන්න මේ වගේ ඉමේජස් ටිකක් මං ගාව තියෙනවා. මෙන්න මේ වගේ ඉමේජස් ටිකක් මේ මං ගාව තියෙනවා. ඒතර ඔන්න ඉමේජස් ටික තමයි දැන් මම ගන්න යන්නේ. ඒතර ඒක ගන්න කොහොමද? අපි GIMP එකට ගිහිල්ලා ඒතර ඔයාලා දැනගන්න ඕනේ ඔයාලගේ ඉමේජස් ටික දාලා තියෙන ෆෝල්ඩර් එක කොයි තියෙන්නේ කියලා. දැනගත්තොත් තමයි ගන්න පුළුවන්. එතකොට මම නම් දාන් ඉන්නේ දැන් ඩෙස්ක්ටොප් එකට දාන් ඉන්නේ. ඔයාලත් ඩෙස්ක්ටොප් එකට දාගන්න. එතකොට ලේසි. එතන මොකක්ද අපි කරන්නේ? ෆයිල් කියන එකට ගියා. ඕපන් කියන තුන්වෙනි එකට ගියා. මෙන්න මෙතන තියෙනවා ඕපන් කියන තුන්වෙනි එකට යන්න. වෙනි ඔප්ෂන් එක තෝරගන්න. ඒතර එතන තියෙනවා මෙන්න මේක ටැබ් එකක් ඕපන් වෙයි. එතනින් ඔයාලට මෙන්න මේ වම් පැත්තේ බලන්න සර්ච් කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන. මෙතනින් දැන් මම දාගත්තේ ඩෙස්ක්ටොප් ඉඳලා ලේසි. මම මෙතනට ගිහලා මෙන්න මේ ඩෙස්ක්ටොප් කියන එක ක්ලික් කරනවා. ඒතර මේ වෙලාවේ මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ෆෝල්ඩර්ස් මොනවද කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. ඒතර ඔයාලට මතක ඇති මම පික්චර්ස් කියන එකනේ මගේ මේවා ටික දාලා තිබ්බේ. එතකොට මෙන්න මේ පික්චර්ස් කියන එක උඩ ක්ලික් කරලා ඊට මම මේක zoom out කරගන්න. මෙන්න මේ පික්චර්ස් කියන එකට ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා බටන් එකක් යට ඕපන් කියලා. ඕක දුන්නාම හරි. ඊට පස්සේ අපිට පෙන්නනවා ඉමේජස් ටික. මේ අර මං පෙන්නපු ඉමේජස් ටික මෙන්න මෙතනින් පෙන්නනවා. එතකොට ඔයාලට 1 by 1 කින් එක ඕනනම් ඕපන් කරගන්න පුළුවන්. එහෙම කොහොමද ඕපන් කරගන්නේ? මේ මෙන්න මේම බලන්න ඔයාලට පේනවා ඇති එක එක ඉමේජ් එක සිලෙක්ට් වෙනවා මේ. මේ එක එක ඉමේජ් එක සිලෙක්ට් වීමක් සිද්ධ වෙනවා. එතකොට ඔයාලට මේ වගේ කැමති ඉමේජ් එක සිලෙක්ට් කරගෙන ඔයාලට ඒක නම් ඕනේ. ඒතර ඔයාලට මේ පැත්තකින් පෙන්නනවා බලන්න ඉමේජ් එක මොකක්ද කියලාත් පෙන්නනවා. මේ පොඩි ප්‍රිවිව් එකක් දෙනවා. මේ රූපේ මොන වගේද කියලා ප්‍රිවිව් එකකුත් දෙනවා. මේ ඒතර මේ වගේ කැමති එකක් ඔයාලා සිලෙක්ට් කරගෙන ඕපන් දුන්නාම හරි. ඔන්න දැන් ඒක ඕපන් වුණා. ඕපන් වුණාම බලන්න ළමයි ඔයාලා මගේ මවුස් කර්සර් එකත් එක්කම එන්න. මෙතන බලන්න මේ තියෙන අපේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන අර අපේ උඩ තියෙන්නේ ඔප්ෂන්ස් ටික සෙටින්ග්ස් ටික අනේ සෙටින්ග්ස් ටිකට පොඩ්ඩක් පල්ලෙන් තියෙනවා. මේ අපිට වින්ඩෝස් දෙකකින් පෙන්නනවා මේ තියෙන අපේ බෑග්ග්‍රවුන්ඩ් වින්ඩෝ එක මේ තියෙන්නේ අපි අර ඕපන් කරගත්ත ඉමේජ් වින්ඩෝ එක මේ. එතකොට වෙනම මෙන්න මේ ඉමේජ් එක ඕපන් වෙලා තියෙනවා. ඒතර මං හිතනවා ඔයාලට ඉමේජ් එකක් කොහමද අපේ GIMP එකට ගන්න කියන එක තේරෙන්න ඇති කියලා. කියන්නේ ඉමේජ් එකක් GIMP එක හරහා ඕපන් කරගන්න කොහොමද කියලා තේරෙන්න ඇති කියලා මම හිතනවා. කොහොමද කරේ මම තව එකක් කරලා පෙන්නන්න. ෆයිල් එකට ගියා. ඕපන් එකට ගියා. ඊට පස්සේ ඔයාලා තියෙන ලොකේෂන් එක තෝරගන්න ඩෙස්ක්ටොප් එකේ මගේ තියෙන්නේ. ඊටසේ මෙතනට ගිහිල්ලා මෙතනින් තෝරගන්න පුළුවන්. කැමති එක තෝරගත්තා මෙහෙම ඕපන් කියන එක මෙන්න මෙතන දුන්න. එහෙම නැතුව අර සෙට් එකම ඕන නම් මේ ඔක්කොම එකපාර ගන්න ඕන නම් මේක එකක් සිලෙක්ට් කරගන්න ළමයි. එකක් සිලෙක්ට් කරගෙන ඔයාලගේ කම්පියුටර් එකේ කන්ට්‍රෝල් මේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කියන කී එක ඔබාගෙන ඉතුරු ටික සිලෙක්ට් කරගන්න. දැන් මං ආයෙ මේ සිට්‍රස් කියන එක මං ආයෙ ගන්න නැහැ. ඇයි මං දොඩම් ගෙඩිය ඕපන් කරගෙන තියෙන්නේ. ඒතර ඒක නැතුව ඉතුරු ටික මම මෙහෙම කන්ට්‍රෝල් එක ඔබාගෙන කීබෝඩ් එකේ ක්ලික් කරනවා මේ. ඒතර ඒ ටික ඔක්කොම සිලෙක්ට් වුණා. ඊට පස්සේ මෙන්න මෙතන ගිහලා සෙට් එකම ඕපන් කරා නම් හරි. ඊට පස්සේ මෙතන අහනවා මේ කලර්ස් ගැන අහන්නේ. ඒතර ඒක ඔයාලා කීප් දුන්නා නම් හරි. දෙක තුනේ මහයි. ඔන්න ඔය විදිහට මේ බාන්න දැන් පිට මේ උඩ පේනවා ඇති ඔයාලට මේ තියෙන අපි හදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක. මේක තමයි අපි හදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක. ඒතර මේක එක වින්ඩෝ එකක් විදිහට තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ තව වින්ඩෝස් කීපයක් දැන් තියෙනවා. මොනවද? අන්න අර අපි ඕපන් කරගත්ත ඉමේජස් ටික මේ. මෙන්න මේක එකක්. ඊට පස්සේ මෙන්න මේ තව එකක් දැක්කද මේ? තව ඉමේජ් එකක්. ඊට පස්සේ මෙන්න තව ඉමේජ් එකක්. ඊට පස්සේ අපි ඕපන් කරගත්ත ඔක්කොම ටික මෙතන තියෙනවා. ඒකට මං හිතනවා ඔයාලට ඉමේජ් එකක් කොහොමද මේ GIMP එකට GIMP එක හරහා ඕපන් කරගන්න කියන එක තේරෙන්න ඇති කියලා. එතකොට ওই ටික තමයි ළමයි මූලිකම ටික. එතකොට අපි ඔයාලා දැන් දන්නවා කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්නේ කියලා සහ GIMP එක හරහා කොහොමද
ඉමේජස් ඕපන් කරගන්න කියලා දැන් ඔයාලා දන්නවා. හරි ඊළඟට අපි කරන්න යන්නේ මේ ඉමේජ් එක. දැන් මේ ඉමේජස් මෙහෙම තියෙනවා ළමයි වෙන වෙනම වින්ඩෝ වලනේ තියෙන්නේ මේ. ඔයාලට පේනවා ඇති මේක තියෙන වෙනම වින්ඩෝ එක මේ. මේක වෙනම වින්ඩෝ එක තමයි තියෙන්නේ. මේක වෙනම වින්ඩෝ එක තියෙන්නේ. ඔන්න ඕම මේ බලන්න මේ වෙනම තමයි තියෙන්නේ. දැන් මට ඕනේ මෙන්න මේ අපේ කියන මේක තමයි ළමයි අපි ඔක්කොම වැඩ ටික කරගන්නේ. නේ අපි දැන් බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගත්ත ළමයි ඒකේ තමයි අපි වැඩ ටික එඩිටින් වැඩ ටික කරගන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. ඒතර මට ඕනේ මේ ඉමේජ් වලින් මෙන්න මේ වගේ කොටසක් ගේන්න මම මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකට උදාහරණයක් විදිහට ගත්තොත් ඉතින් මේ මල දැන් මේ මල තියෙනවානේ මට මේ සම්පූර්ණ ඉමේජ් එක ඕනේ නැහැ. මට මෙන්න මේ මලේ කොටසක් මේ මුල් කොටස විතරක් කොපි කරගෙන ගෙනල්ලා මගේ මෙන්න මේ කියන බෑග්ග්‍රවුන්ඩ් එකට දාගන්න එක තමයි මට කරගන්න ඕනේ. එතකොට ඔය වැඩේ කරගන්න නම් ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ. එතකොට මේ දැන් අපි මේ මොකක්ද දන්නවද කරන්න යන්නේ? දැන් අපි මෙන්න මේ ටූල්ස් ටික පාවිච්චි කරන විදිහ තමයි ඉගෙන ගන්න යන්නේ. එතකොට අපි මේ වීඩියෝ එක අපි කතා කරන්නේ කොහොමද මෙන්න මේ ටූල්ස් ටික හරියට පාවිච්චි කරගන්නේ කියලා. එතකොට ඔයාලා පළවෙනියටම කරන්න ඕන දේ තමයි ඔයාලා දැන් ඔයාලා මේ විදිහට ඕපන් කරගන්න දන්නවනේ. ඕපන් කරගෙන ඔයාලා කැමති ඉමේජ් එකකට යන්න. මම යනවා මෙන්න මේ මල තියෙන ඉමේජ් එකට යනවා. ඒතර ඔන්න ඔය මල තියෙන ඉමේජ් එකට ගිහිල්ලා දැන් මට මේ සම්පූර්ණ එකම ඕනේ නැහැනේ මං කිව්වේ. මට ඕනේ මේ මලේ කොටසක් විතරයි මට ඕනේ තෝරගන්න. ඒතකොට ළමයි තෝරගන්න ගත්තාම අපිට තියෙනවා තේරීමේ මේ වෙලාව කීපයක් තියෙනවා. එතකොට අපි එමු අච්චු පොතට. අපි දැන් මේ අච්චු පොතේ තියෙන ටූල්ස් ටික තමයි කතා කරන්න යන්නේ සරලවම කිව්වොත්. පහළට ආවම මෙතන තියෙනවා තේරීමේ මේ වෙලාව සිලෙක්ෂන් ටූල්ස්. ඒතර තේරීමේ මේ වෙලාව යටතේ ඔයාලට තියෙනවා මේ රෙක්ටැන්ගල් කියලා ටූල් එකක් තියෙනවා. ඒ කියන්නේ චතුරස්‍රාකාරව තෝරගන්න පුළුවන් ඉලිප්ස් ටූල් එකක් තියෙනවා. ඒවා වෘත්තාකාර හැඩයෙන් ඉනේත ඉලිප්සාකාර හැඩයෙන් තෝරගන්න පුළුවන්. ඒතර අපි බලමු මෙන්න මේ ටූල් දෙක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. ඒතර මෙන්න මේ පළවෙනි ටූල් දෙක පාවිච්චි කරන්න තමයි අපි යන්නේ GIMP එකේ. ඒතර ඒකට අපි කරන්නේ අපි ආයි GIMP එකට එමු. මෙහෙම ආවට පස්සේ ඔයාලා ඉස්සලාම ඔයාලා කැමති එකක් තෝරගන්න. දැන් මම මේ තෝරගත්ත මෙන්න මේ මල තියෙන එක. තෝරගෙන ඔයාලා එන්න වම් පැත්තට අපේ අර ටූල්ස් ටික තියෙන දැන් ඔයාලා දන්නවනේ ටූල්ස් ටික තියෙන තැනට එන්න. ඒතර ටූල්ස් ටික තියෙන තැනට ආවම ඔයාලට පේනවා ඇති මම මේකේ තව දෙයක් කියලා දෙන්නම් ඔයාලට. මෙන්න මෙතනට ගියාම ළමයි ඔයාලට පේනවා ඇති මෙන්න මේ ටික තමයි අපේ ටූල්ස් ටික. ඒතකොට ඔයාලට පේනවා ඇති මේ සමහරක් ගොඩක් මෙතන තියෙන ගොඩක් ඒ වගේ යටින් පොඩි ඇරෝ එකක් තියෙනවා මේ ටූල් එක යටින් පොඩි ඇරෝ එකක් තියෙනවා මේ ටූල් එක යටින් චූටි ඇරෝ එකක් තියෙනවා සමහරක් ඒවා තියෙනවා මේ ටූල් එක බලන්න ඒකේ ඇරෝ එකක් නැහැ මේ ටූල් එක බලන්න මේ ඇරෝ එකක් නැහැ මේ බලන්න නිකන් මේ කාචයක් වගේ තියෙන එක බලන්න ඒකේ ඇරෝ එකක් නැහැ. ඒතර මේ ඇරෝස් තියෙන ඒවායි ළමයි වෙලා තියෙන්නේ යාලා ටූල්ස් කීපයක් එකට එකතු කරලා ගෲප් එකක් විදිහට හදලා තමයි තියෙන්නේ. දැන් මේ අපි ගත්තොත් දැන් අපි කතා කරන්න යන එක ගත්තොත් බලන්න ඕලම. දැන් මම ඔයාලට කිව්වේ ඉලිප්ස් ටූල් එකයි රෙක්ටැන්ගල් ටූල් එකයි ගැන අපි දැන් කතා කරලා ආවේ. ඒතර දැන් මේ මෙතන බලන්න මේ මම මේක උඩට මවුස් එක ගෙනිච්චාම මට ටූල් ටිප් එකක් එනවා. ඒ ටූල් ටිප් එකේ තියෙනවා බලන්න ඉලිප්ස් සිලෙක්ෂන් ටූල් එකයි අර also in group කියන එක යට තියෙනවා රෙක්ටැන්ගල් සිලෙක්ට් එක. ඒ කියන්නේ මෙන්න මේක යටතේ තියෙනවා ටූල්ස් දෙකක්. එකක් ඉලිප්ස් ටූල් එකයි රෙක්ටැන්ගල් ටූල් එකයි කියන එක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ මේකේ අර එක එක ටූල් එක වෙන වෙනම පෙන්නලා නැහැ. සමහර ටූල්ස් එකට එකතු කරලා ගෲප් එකක් විදිහට තමයි පෙන්නලා තියෙන්නේ. ඒතර මම මේක රයිට් ක්ලික් කරගත්තොත් මේක බලන්න මේක උඩට ගිහිල්ලා ඔයාලා රයිට් ක්ලික් කරපු ගමන් අන්න ඒක යටතේ තියෙන ටික පෙන්නනවා මෙන්න මේ දෙක තමයි මෙතන තියෙන්නේ. ඒතර මම පෙන්නනවා මෙතන ගියාම මේ move tool එක තියෙනවා alignment tool එක තියෙනවා. මේ පහළට ගියාම මේක මේ ටිකක් වැඩිපුර තියෙනවා මේ unified transform rotate scale shear flip perspective 3D transform handle transform අන්න වගේ මේ බලන්න මේ tools ගොඩාක් තියෙනවා. කියන්නේ මේක යටතේ tools ගොඩාක් තියෙනවා. මේ tools ටික ඔක්කොම group කරලා තමයි මෙන්න මෙතන එකට දාලා තියෙන්නේ. ඒතර මං හිතනවා ඔයාලට අදහසක් එන්න ඇති. මේ මෙතන ගියාම බලන්න මේ crop tool එක මේ ඒකේ right click කරා කියලා මුකුත් පෙන්වන්නේ නැහැ මේ. දැක්ක? මුකුත් පෙන්වන්නේ නැහැ. ඒතර මං හිතනවා ඔයාලට අදහසක් එන්න ඇති කියලා කොහොමද මේ tools ටික GIMP එකේ තියෙන්නේ කියලා. හරි ළමයි එතකොට අපි ගත්තොත්
දැන් අපි කතා කරන්න යන්නේ මොකද්ද? රෙක්ටැන්ගල් ටූල් එකයි ඉලිප්ස් ටූල් එකයි තමයි අපි කතා කරන්න යන්නේ. මෙන්න මේ කියන රෙක්ටැන්ගල් ටූල් එකයි ඉලිප්ස් ටූල් එකයි තමයි කතා කරන්න යන්නේ. ඒතර මේ දෙකෙන් මොකද්ද වෙන්නේ? අපිට මොන හරි දෙයක් සිලෙක්ට් කරගන්න ඕන නම් තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට අපි එමු GIMP එකට. දැන් මම මුලින්ම පාවිච්චි කරනවා මෙතන ගිහිල්ලා ඉලිප්ස් ටූල් එක. එතකොට ඕන එකක් තෝරගන්න ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ටූල්ස් ටිකට ගිහිල්ලා මෙතනින් ක්ලික් කරගත්තා නම් හරි. මෙන්න මේ විදිහට දැන් මම තෝරගන්නවා මෙන්න මේ ඉලිප්ස් කියන ටූල් එක උඩ ක්ලික් කරාම ඒක ෆොටෝ සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ ඒක අරගෙන ආවම මේක ක්ලික් කරලා එන්න මැදට ඔයාලගේ ඉමේජ් එකට ඇවිල්ලා ඔයාලට තියෙන්නේ මේ ඉමේජ් එක උඩ ක්ලික් කරලා මෙන්න මෙහෙම බලන්න සර්කල් එකක් ෆොටෝ ඇඳෙනවා. මේ මෙන්න මෙහෙම සර්කල් එකක් ෆොටෝ ඇඳෙනවා. ඒතර මෙන්න මේක මේම තාම මම මවුස් එක අතෑරියේ නෑ. මේම ගෙනියලා අතහැරපු ගමන් අන්න සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මේ පැත්තකින් තියෙන බලන්න ඔයාලට පොඩි පොඩි මේ බලන්න කොටු වගේ පේනවා ඇති මේ. ඒතර ඒවෙන් ඔයාලට මෙන්න මේ සයිස් එක හදාගන්න පුළුවන් මේ. එහෙම කරගන්න පුළුවන්. මෙන්න මේ එහෙම කර ගැනීම සිද්ධ කරගන්න පුළුවන් මේ. සයිස් එක එහෙම කරගන්න පුළුවන්. දැන් බැරි වෙලාවත් හිතන්න ඔයාගේ අතින් මෙහෙම නැතු වැරදිලා වෙන කොහේ හරි සිලෙක්ට් වුණා කියලා. මෙන්න මෙහෙම. එහෙම සිලෙක්ට් වුණොත් එimhe දැන් ඔයාට ඕනේ මේක අයින් කරගන්න. ඒ දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ මේ කොටස. ඔයාට ඕනේ ඩීසිලෙක්ට් කරගන්න. ඒතර ඩීසිලෙක්ට් කරගන්න අපි කරන්න තේ තමයි ළමයි. ඔයාලා කීබෝඩ් එකේ shift එකයි control එකයි A එකයි කියන තුනම එකට ඔබන්න. මොකද්ද ඔබන්න ඕනේ? මම මේ වැරදිට මොකක් හරි මෙහෙම සිලෙක්ට් වුණා නම් ඔයාලා කම්පියුටර් එකේ shift එකයි control එකයි A එකයි කියන කීස් තුනම ඔබන්න ඕනේ. ඒතර ওই කීස් තුනම තියෙන ළමයි ඔයාලා කීබෝඩ් එකේ වම් පැත්තේ වම් අත පැත්තේ කෙළවරේම තියෙනවා. ওই තුනම තියෙනවා එක ළඟ. එතකොට control shift A වුණා මෙන්න මෙහෙම ඕන එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට මේක සිලෙක්ෂන් එක අයින් කරගන්න ඕන. ඩීසිලෙක්ට් කරගන්න ඕන control shift A වුණා අයින් වෙනවා. ඒතර මම හිතනවා කොහොමද දෙයක් සිලෙක්ට් කරගන්න නිසා අයින් කරගන්න හැටි තේරෙන්න ඇති කියලා. ඊළඟට අපි කරන්න ඕනේ දැන් අපි ආවේ මේක සිලෙක්ට් කරගන්නනේ. ඔන්න දැන් අපි සිලෙක්ට් කරගමු. මොකද කරන්නේ ක්ලික් කරා මෙන්න මෙහෙම ඇද්දාම මෙන්න මේ විදිහට අපිට සර්කල් එකක් එනවා. ඊට පස්සේ මෙන්න මේ කියන පොඩි පොඩි ස්ක්වයර්ස් තියෙනවා. මේ බලන්න පොඩි පොඩි කොටු තියෙනවා. ඒ කොටු වලින් ඔයාලට පුළුවන් මෙන්න මේක ඇඩ්ජස්ට් කරගන්න. මෙන්න මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔන්නෝම ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. ඔහොම හදාගත්තට පස්සේ ළමයි ඔයාලට කරන්න තියෙන්නේ කොපි කරගන්න තමයි තියෙන්නේ. ඒතර කොපි කරන විදි දෙකක් මම කියලා දෙන්නම්. පළවෙනි විදිය තමයි ඔයාලා එන්න උඩ අර අපේ මෙන්න මෙතන settings ටිකට එන්න drop down list එකට එන්න. එතන තියෙනවා අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ ෆයිල් නේ. මේක තමයි අපි හිටියේ. ඊළඟට එහා පැත්තේ තියෙනවා ළමයි මෙන්න මෙතන edit කියලා එකක්. මෙන්න මෙතන ෆයිල් තියෙනවා. ඒ ෆයිල් වලට එහා පැත්තේ මෙන්න මෙහෙම edit කියලා එකක් තියෙනවා මේ. මේ edit එක යටතේ ඔයාලට පේන්නේ නැති මෙන්න මේ copy කියලා එකක් තියෙනවා මේ. ඒතර මේ copy කියන එකේ ෂෝට්කට් කී එකත් මෙතනම දීලා දෙනවා මේ control C. ඒතර අපි ඔයාලා දන්නවා copy කරන එක ගැන අපි Word වලදීත් කතා කරානේ. එතකොට control C ගහලා ඔයාලට කෙලින්ම copy කරගන්න පුළුවන්. මම මේ කියන්නේ එහෙම බැරි වුණොත් තව විදියක් තමයි මොකද්ද? edit කියන මෙන්න මේ ඔප්ෂන් එකට ඇවිල්ලා එතන යට තියෙනවා control C එක copy කියන මෙන්න මේ drop down list එකේ මෙන්න මෙතන select කරගත්තා නම් හරි. copy the selected pixels to the clipboard කියලා එනවා. ඔන්න ඔක ක්ලික් කරගත්තට පස්සේ දැන් මේක අපේ සිලෙක්ට් වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලා එන්න අපේ බෑග්ග්‍රවුන්ඩ් එකට. මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකට එන්න. ඒ කොහොමද එන්නේ මේ උඩ මේ ඉන් තමයි සිලෙක්ට් කරගෙන ඉන්නේ මේ. මෙතන දැන් අපි ඉන්නේ ඉමේජ් එකේනේ. මෙන්න මෙතන ගිහලා මේ ක්ලික් කරපු ගමන් අපිට මේක සිලෙක්ට් වෙනවා. ඊට මෙතනට ඇවිල්ලා ඔයාලා ආයෙ ඔයාලට පුළුවන් මොකද එඩිට් එකට ගිහිල්ලා පේස්ට් කියන එක දෙන්න. අන්න දැක්කද මේ? පේස්ට් කියන එක දුන්නට පස්සේ අපිට අපේ අර තෝරගත්ත කොටස විතරක් ආවා මේ. මෙන්න තියෙන සම්පූර්ණ මල මේ සම්පූර්ණ ඉමේජ් එකනේ. මම මෙන්න මේ කොටස තමයි තෝරගත්තේ මේ. මේ කොටස තමයි තෝරගත්තේ. ඒ කොටස තෝරගෙන ගෙනල්ලා මෙන්න මෙතන කොපි පේස්ට් කරාම මෙන්න බලන්න අපිට ඒ කොටස විතරක් අපිට සිලෙක්ට් වෙලා ආවා. එතකොට ඔයාලට තේරෙන්න ඇති මේ සිලෙක්ෂන් ටූල් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. අපිට ඕන කොටස විතරක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒතර ඔහොම සිලෙක්ට් කරගෙන දැන් ළමයි මම මේක
මෙහෙම ක්ලික් කරගත්තොත් මට මේක ආයේ හොලව ගන්න බෑ. මම ඔයාලට මේකත් එක්කම කියලා දෙන්නම් තව දෙයක්. දැන් මෙහෙම තියලා ඊළඟට මම තව ටූල් එකක් කියලා දෙන්නම්. මේත් එක්කම කියලා දෙන්න. එතකොට අපිට ලේසි තේරුම් ගන්න. මෙතනට ආවට පස්සේ දැන් අපි ඉන්නේ මෙන්න මේකනේ. මෙහා පැත්තේ තියෙන ළමයි මේ alignment tool කියන එකට ගිහලා right click කරාම ඔයාලට වෙන්නේ move tool කියලා මේ move කියලා තියෙනවා. ඒතර move එකෙන් කරන්නේ සරලවම වචනේ තේරුමම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට move කරගන්න පුළුවන්. එක මට මේක මේ අපේ background එකේ එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් මේ. ඒක ඇත්තට move tool එකෙන් මොකද ගන්නෙ? මොකක් හරි image එකක් හරි ඕනම දෙයක් අපේ background එකේ එහෙට මෙහෙට කරගන්න එහාට මෙහාට මේ තියෙන තැන වෙනස් කරගන්න තමයි අපි move tool එක පාවිච්චි කරන්නේ. ඒතර move tool එක තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. අර අපි ellipse tool එක තෝරගත්ත එකට එහා පැත්තේ තමයි move tool එක තියෙන්නේ. ඒතර මෙන්න මෙහෙම තියෙනවා. දැන් මම move tool එකෙන් මට මෙහෙම කරන්න පුළුවන්. ඒ ඇයි කරන්න පුළුවන් මම මේ image එක select කරන් ඉන්නේ හින්දා. දැන් මම මෙහෙම තියෙද්දි මම මේ background එක select කරගන්නම්. දැන් මේ මම background එක select කරගෙන දැන් මං ආයෙ අර image එක ගන්න. මේ බලන්න මේ. මට දැන් මේ image එක ආයෙ ගන්න බෑ. මේ සම්පූර්ණ background එකම අපේ එහෙ මෙහෙ වෙනවා මේ. මම දැන් මේ image එක උඩ select කරාට වැඩක් වෙන්නේ නැහැ. මේ මගේ සම්පූර්ණ background එකම එහෙ මෙහෙ වෙනවා මේ බලන්න මේ. මට අර image එක select කරගන්න බෑ ආයෙ. එතකොට ඒක ප්‍රශ්නයක් නේද ළමයි. දැන් මට ඕනේ මේ background එකේ මේ background එක හිට මෙහෙට කරගන්න නෙමෙයි මට ඕනේ. මට ඕනේ අන්න අර අපි තෝරගත්ත මෙන්න මේ image කොටස එහෙට මෙහෙට කරගන්න. දැන් මම background එක බැරි වෙලා select කරගත්තොත් ඔයාලට පේනවා ඇති මට ඒක ආයේ ගන්න විදියක් නැහැ. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ තමා මම අර අපි කලින් කතා කරපු layers කියන එක. එතකොට දැන් මෙහෙම වුණොත් එහෙම ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි control z ගහන්න පුළුවන්. control z කරනවා කියන්නේ ළමයි undo කරනවා. එතකොට ඔයාලට මතක ඇති word එකේ අපි කතා කරේ undo කරනවා කියන්නේ අපි කරපු පියවර ටික පස්සට ගන්නවා. එතකොට මම control එකයි z එකයි ගන්නම්. එතකොට මේ මම කරපු ටික ඊට මෙහෙට back වෙනවා. කලින් පියවරට යනවා. මම කලින් කරපු නිකන් අතීතයට යනවා වගේ තමයි. කලින් පියවර ටිකට යනවා. ඔන්න මම මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ මම ටිකක් මෙතන ලොකු කරගන්න. ඔයාලට පේනවා ඇති මං එන්න layers කියන එක යටතේ ගියාම බලන්න දැන් මේ බලන්න මේ පොඩි නිකන් ඇනිමේෂන් එකක් වගේ යනවා මගේ image එක වටේ. ඒ කියන්නේ මම මේ image එක මේ වෙලාවේ select කරන් ඉන්නවා කියලා එක තමයි ඔය පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන layers කියන එකට ගියාම layers එකේ තියෙනවා මෙන්න අපේ background එක. මතකයිනේ background එක අපි හදාගත්ත background එක. ඊට පස්සේ අන්න බලන්න ඒකට උඩින් මේ තව තියෙනවා floating section pasted layer කියලා. එතකොට ළමයි මේ මෙන්න මේ pasted layer කියන්නේ ළමයි මෙන්න මේ අපි ගත්ත image එක. මම ඕනනම් පෙන්නන්නම්. මම දැන් කරගන්නම්. මේ මෙතන පොඩි ඇහැක් වගේ තියෙන ළමයි. ඔන්න ඇහැ කියන එක අයින් කරගත්ත ගමන් දැක්කද මේ? පේන්නේ නැහැ. මේ ඇහැ ක්ලික් කරපු ගමන් ආයෙ පේනවා. මේ background එකටත් ඕක කරන්න පුළුවන්. මේ background එකේ මෙන්න මේ තියෙන ඇහැ කියන එක අයින් කරපු ගමන් මේ background එක පේන්නේ නැහැ. ඒ කියන්නේ ළමයි එතන අපිට visible invisible කරගන්න පුළුවන් option එකක් තමයි එතනදී දීලා තියෙන්නේ. ඒතර ඔයාලට පේනවා ඇති. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ දැක්කද? මේ අලුත් layer එකක් විදිහට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ අලුත් layer එකක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ කියන image එක තමයි අලුත් layer එකක් විදිහට ඇවිල්ලා තියෙන්නේ මේ. දැක්කද මේ? එතකොට අපි දැන් මෙහෙම තියෙද්දි අපි මේක ගිහිල්ලා වෙන කොහෙර ක්ලික් කරොත් හරිද? දැන් මම මේක මෙහෙම තියෙද්දි වෙන කොහෙර ගිහලා මේක ක්ලික් කරනවා. දැන් මේක දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ මම ගිහලා මේ බෑග්ග්‍රවුන්ඩ් එක ක්ලික් කරපු ගමන්ම ඔයාලා බලාගෙන ඉන්න ලේයර්ස් මේ පැනල් එක දිහා අන්න දැක්කද? මේ මෙහෙම තියෙනවා. දැක්කද මේ? බෑග්ග්‍රවුන්ඩ් කියන එක විතරයි ඊට පස්සේ අපිට පෙන්වන්නේ. මේ ඔයාලට පේනද මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ අර අපේ රූපේ චූටියට පේනවා මේ. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ අපි පේස්ට් කරගත්ත මෙන්න මේ ඉමේජ් එක ළමයි බෑග්ග්‍රවුන්ඩ් එකට ඇඩ් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ මෙන්න මේම බෑග්ග්‍රවුන්ඩ් එකට ඇඩ් වෙන එක සිද්ධ වෙනවා. එතකොට දැන් මෙතනින් එහාට මේක තනි ඉමේජ් එකක් නෙමෙයි. මේක බෑග්ග්‍රවුන්ඩ් එකට එකතු වෙනවා. එතකොට මේක සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනවා. අන්න ඒකයි අපිට කලින් අර එහෙට මෙහෙට කරගද්දි දැන් මේක එහෙට මෙහෙට කරගන්න ගියාම මොකද්ද එහෙට මෙහෙට කරගන්න අපි පාවිච්චි කරන්නේ move tool එකනේ. move tool එක සිලෙක්ට් කරගෙන මේ
එහෙට මෙහෙට කරාම බලන්න සම්පූර්ණ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙහෙ මෙහෙ වෙනවා. ඇයි ඒ බෑග්ග්‍රවුන්ඩ් එක මෙහෙ මෙහෙ වෙන්නේ? අපි අර තෝරගත්ත ඉමේජ් කොටස බෑග්ග්‍රවුන්ඩ් එකට ඇඩ් වෙච්ච නිසා. නේ? මෙහෙම තිබ්බ එක මේ ෆ්ලෝටින් සෙක්ෂන් කියලා තිබ්බ එක අපි වෙන කොහරි ක්ලික් කරපු ගමන් දැක්කද මේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඇඩ් වෙනවා. ඒතර ඕක තමා සිද්ධ වෙන්නේ මේ. එතකොට දැන් මේක සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට තමයි සලකන්නේ. අර ඉමේජ් එකත් බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට තමයි සලකන්නේ. ඒතර ඔය ප්‍රශ්නේ නැති කරන්න ළමයි අපිට පුළුවන් අලුත් ලේයර් එකක් දාගන්න. ඒතර මං ආයේ අන්ඩු වෙන්න මෙන්න මෙතනට ආපහු වෙන්න මේ. මෙන්න මෙතනට එනවා. දැන් වෙන වෙනම තමයි තියෙන්නේ මේ. බෑග්ග්‍රවුන්ඩ් එකට ඇඩ් වෙලා නැහැ අර අපේ රූපේ. ඒතර මං කරන්නේ ඊළඟට මේ ෆ්ලෝටින් සෙක්ෂන් එක මේක දාගන්නවා අලුත් ලේයර් එකකට. එතකොට මම පෙන්නන්නම් කොහොමද අලුත් ලේයර් එකට දාගන්නේ කියලා. එක විදියක් ඔයාලට පුළුවන් මෙන්න මේකට ගිහිල්ලා මේ ෆ්ලෝටින් සෙක්ෂන් කියලා එක තියෙන ළමයි. මෙන්න මෙතනදී මේක උඩ රයිට් ක්ලික් කරන්න. නේ රයිට් ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම අපිට ලිස්ට් එකක් එනවා. නේ මෙන්න මේ විදිහට පේනවා ඇති ඔයාලට රයිට් ක්ලික් කරාම ලිස්ට් එකක් එනවා. මේ ලිස්ට් එකේ බලන්න ළමයි තියෙනවා to new layer කියලා. මම පෙන්නන්නම්. රයිට් ක්ලික් කරා උඩට ආවම මේ to new layer to new layer කියලා එකක් තියෙනවා. උඩ ඉඳන් ආවම මෙන්න මේ පහළ තියෙනවා මෙන්න මෙතන to new layer කියලා. ඒතර ඒක උඩ ක්ලික් කරපු ගමන් මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඒක උඩ ක්ලික් කරපු ගමන් අන්න දැක්කද මේ. දැන් අලුත් ලේයර් එකක් හැදුනා. මෙන්න මේතන තියෙනවා අපේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක. ඊට පස්සේ ඒක තීදි තව අලුත් ලේයර් එකක් හැදුනා. මේ pasted ලේයර් කියලා අලුත් එකක් හැදුනා මේ. එතකොට මේ දැන් බෑග්ග්‍රවුන්ඩ් කියන එක වෙනම ලේයර් එකක් ළමයි. අපේ ඉමේජ් එක කියන එක වෙනම ලේයර් එකක්. එතකොට ලේයර් වෙන වෙනම තමයි තියෙන්නේ. ඔන්න එතකොට දැන් බලන්න අපිට පුළුවන් මේ ඉමේජ් එක පහසුවේ මේවන්න එහෙට මෙහෙට කරගන්න. දැක්කද? ඇයි දැන් මේක පහසුවෙන් අපිට එහෙට මෙහෙට කරගන්න පුළුවන්? මොකද මේක බෑග්ග්‍රවුන්ඩ් එකට ඇඩ් වෙලා නෑ ළමයි. නේද? දැන් කලින් ප්‍රශ්නේ උනේ මොකද්ද අපිට? මේක බෑග්ග්‍රවුන්ඩ් එකට ඇඩ් වුණා. අන්න ඒක තමයි අපිට ප්‍රශ්නයක් උනේ. දැන් වෙලා තියෙන්නේ මේක මෙන්න මේ ඉමේජ් එක බෑග්ග්‍රවුන්ඩ් එකට ඇඩ් වෙලා නෑ. ඒක වෙනම ලේයර් එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට බෑග්ග්‍රවුන්ඩ් එකයි ලේයර් එක අතර මෙතන සම්බන්ධයක් නෑ. එතන අපිට මේ පහසුවේ නිදහසේ මෙන්න මේ ඉමේජ් එක හෙට මෙහෙට කරගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට තේරෙන්නේ නැති ලේයර්ස් කියන එකේ වටිනාකම නේද? ඔයාලට දැන් හොඳට තේරෙන්නේ නැති ඇයි අපිට ලේයර්ස් ඕනේ කියලා. ඇත්තම කිව්වොත් අපිට ලේයර්ස් ඕනේ අපිට මේ එක එක අපි දැන් බෑග්ග්‍රවුන්ඩ් එකට ගන්න එක එක ඉමේජස් වෙන්න පුළුවන්. පොඩි පොඩි ග්‍රැෆික්ස් වෙන්න පුළුවන්. ඔබ්ජෙක්ට් මොනවා හරි ඔයාලා හදා දැන් අපි ඉස්සරහට පෙන් ටූල් එකෙන් පාර්ට් ටූල් එකෙන් එක එක ඉමේජස් අපිට හදාගන්න පුළුවන්. අන්න ඉමේජස් හැදුවට අපි බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකටද ඒක දැම්මොත් එහෙම අපිට ඒක එහෙම කරගන්නවත් කිසිම වෙනසක් කරගන්න හම්බෙන්නේ නැහැ. අපිට ඒක වෙනස් කරගන්න එහෙම මේ වෙනස් කරගන්න ඕනේ නම් අපි ඒක අනිවාර්යෙන් අලුත් ලේයර් එකකට ඇඩ් කරගන්න ඕනේ. ඒතර මං හිතනවා ඔයාලට මේ ලේයර්ස් සම්බන්ධව හොඳ අදහසක් එන්න ඇති කියලා. මේ ලේයර්ස් වල වටිනාකම මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඒතකොට අපි සාමාන්‍යයෙන් හැම දෙයක්ම දැන් මේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගේනවා නම් මොනවා හරි දෙයක් හැම වෙලේම මේක අලුත් ලේයර් එකකින් තමයි ගේන්නේ. මොකද අලුත් ලේයර් එකකින් අපි ගේන්නේ නැත්නම් අපිට ඒක වෙනස් කරගන්න බෑනේ ළමයි. නේද? එහෙට මෙහෙට අපිට කිසිම වෙනසක් කරගන්න බෑ. බැරි වෙන නිසා අපි අලුත් ලේයර් එකකට දාලා තමයි ඒක ගේන්නේ. හරි. ඒතර මං හිතනවා ඔයාලට ඒ කොටස තේරෙන්න ඇති කියලා. එතකොට අපි දැන් ටූල්ස් දෙකක් ඉගෙන ගත්තා. එකක් ඉලිප්ස් ටූල් එකකින් ඉගෙන ගත්තා. ඉලිප්ස් ටූල් එකෙන් මොකද්ද කරේ? මෙන්න මේ වගේ අපිට වෘත්තාකාරව නැත්නම් ඉලිප්සාකාරව කොටසක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා move tool එක නේද? move tool එකෙන් අපි ඉගෙන ගත්තා මොකද්ද move tool එකෙන් ඉගෙන ගත්තේ? මෙන්න මෙතන තියෙන පළවෙනියටම තියෙනවා මේ move layers selections and other objects. ඒ කියන්නේ අපිට මේ එහෙට මෙහෙට කරගන්න පුළුවන්. ඔබ්ජෙක්ට් එකක් හරි ඉමේජ් එකක් හරි අපිට පාලනය කරගන්න පුළුවන්. පොසිෂන් එක වෙනස් කරගන්න පුළුවන්. දැන් ඕක කොහොම තියෙද්දි මම ඊළඟට යනවා තව ඉමේජ් එකක් ගන්න. දැන් මේ මලනේ ගත්තේ මේකෙන් කොටසක් තෝරලානේ අපි ගත්තේ. දැන් මම යනවා ඊළඟට තව එකක් ගන්න. මම මේ දොඩම් ගෙඩියෙන් කොටසක් ගන්නම්. මේ දොඩම් ගෙඩිය තමයි මම ඊළඟට අපේ බෑග්ග්‍රවුන්ඩ් එකට මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගේන්න යන්නේ.
ඒතර අපි බලමු ඒක කොහොමද ගේන්නේ කියලා. ඒතර අර විදියමයි. මොකද ඔයාලට ඕනම් පුළුවන් මෙතනින් ඉලිප්ස් ටූල් එක තෝරගන්න. ඉලිප්ස් ටූල් එක මෙන්න මෙහෙම තෝරගෙන මෙන්න මේ විදිහට දොඩම් ගෙඩිය තෝරගත්තා. මොකද්ද? දැන් මං ෂෝට්කට් කීස් පාවිච්චි කරනවා. මොකද කොපි කරන්නේ Ctrl C කොපි කරගත්තා. ඊට පස්සේ ආව මෙතනට Ctrl V පේස්ට් කරගත්තා. ඊට පස්සේ ඔයාලා move tool එකට යන්න. මං කියලා දුන්නේ move tool එක. move tool එක select කරගත්තාම දැන් මේක මෙහෙම තියද්දි අපිට කොහෙටවත් කරගන්න බෑනේ. මෙන්න මේ move tool එක අරගෙන එහෙත් මෙහාට ගත්තා නම් හරි. ඔන්න අපේ ඊළඟ image එක. ඒතර ওই විදිහට කරන්න පුළුවන්. මම ඕක නැතුව මම මේක delete අයින් කරගන්නම්. එතකොට අයින් කරගද්දි ඔයාලට මෙතන මේ layers එකෙන් අයින් කරගන්නත් පුළුවන්. මේ layers එකට ගියාම ළමයි මේ අර අලුත් layer එකක් විදිහට මේක ඇවිල්ලා තිනවා මේ. ඉතින් මෙතන ගිහලා right click කරලා ඔයාලට delete layer කියලා ඇති. මේ තියෙන delete layer කියලා. මේක right click කරගත්තා පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ delete layer. ඒක දුන්න ගමන් අන්න ඒක delete වෙලා යනවා. මම දැන් පෙන්නන්න ඊළඟට අපි කොහොමද ඊළඟට තව tool එකක් තියෙනවනේ අපි rectangle tool එක. අන්න ඒක කොහොමද පාවිච්චි කරගන්නේ කියලා. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මේක select වෙලා තියෙන්නේ. එතකොට මං ඔයාලට කියලා දුන්න select වෙච්ච දෙයක් අයින් කරගන්න කොහොමද? Control Shift A කියන එකෙන් අයින් කරගන්න පුළුවන්. ඊළඟට මම යනවා අපේ දැන් අපි පාවිච්චි කරේ ellipse tool එකනේ. ඊළඟට අපි බලමු rectangle tool එක. එතකොට rectangle tool එක අරගත්තාම අර වගේම තමයි. කිසි වෙනසක් නැහැ මේ. කොටුවක් වෙනුවට මේ ellipse එකක් විදිහට වෙනුවට එන්නේ මෙතන කොටුවක් තමයි එන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට select කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට select කිරීම සිද්ධ කරගන්න පුළුවන්. ඕම select කරගෙන ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මොකද්ද? Control C ගත්තා. Control C ගහලා copy කරගන්න. ඊට පස්සේ මම paste කරන තව විදියක් ඔයාලට කියලා දෙන්න. ඒතර ඔයාලට එක විදියක් තමයි මොකද්ද? මෙතනට ඇවිල්ලා Control V ගහලා paste කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා දන්නවා එහෙම paste කරගත්තාම ඊළඟට වෙන්නේ මොකද්ද? background එකට ඒක add වෙනවා. ඒකට මම ඔයාලට කියලා දුන්නා අපි හැම වෙලේම object එකක් මොකක් හරි ගේද්දි background එකට අලුත් layer එකක් හදාගෙන තමයි ගේන්න ඕනේ කියලා. ඒතර ඒක අපිට එකපාරම කරගන්න විදියකුත් තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ කෙලින්ම layer එකක් හදලා අර තියෙන image එක දාලා කෙලින්ම මේක අලුත් layer එකක් විදියටම මෙතනට ගේන්න පුළුවන්. ඒතර ඒක අපි කරගන්නේ කොහොමද කියලා මං දැන් කියලා දෙන්න. ඒතර ඒක අපි කරගන්නේ මෙතන අපි යන්න ඕනේ. ආය අපි මෙතනට තමයි එන්න ඕනේ. edit කියන එකට එන්න. edit කියන එකට ආවට පස්සේ දැන් ඔයාලා දන්නවා edit කියන එකෙන් copy paste කරගන්න පුළුවන් නේ. අන්න edit කියන එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ පහළට ආවම පේනවා ඇති paste as කියලා එකක් තියෙනවා මේ. paste as. ඒතර paste as එකේ බලන්න ගියාම මේ තව new layer කියලා තියෙනවා මේ. දැක්කද? paste අපි මෙතන edit කියන tab එකට ඇවිල්ලා පහළට ආවම එතන paste as කියලා තියෙනවා. එතකොට ඒකේ තියෙනවා new layer කියලා. එතකොට ওই new layer එක ක්ලික් කරාම වෙන්නේ ළමයි අපි අර තෝරගත් දොඩම් ගෙඩිය කෙලින්ම අලුත් layer එකකට add වෙලා ඒ layer එක මෙන්න මෙතනින් පෙන්නනවා. කොතනින්ද පෙන්වන්නේ? මෙන්න මෙතන අපේ layers tab එකෙන් පෙන්නනවා. එතකොට මම කරන්නේ දැන් මම මෙතන select කරගෙන ඉන්නේ මේ. මම මෙයාව select කරගෙන ඉන්නේ. එතකොට මම මේක copy කරගත්තා. මෙතනට ආවා. edit වලට ගියා. paste as කියන එකට ගියා. ඊපස්සේ මෙන්න මෙතනින් new layer දුන්නා. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මම මේක මෙහෙම තියදී ගිහිල්ලා පෙන්නන්නම් මේ බලන්න pasted layer කියලා එකක් තියෙනවා. ඒ අපේ අර කලින් මල. ඊට pasted layer 1 කියලා තියෙනවා. මේ බලන්න කෙලින්ම අලුත් layer එකක්ම හැදිලා අපේ අර දොඩම් ගෙඩිය ඇවිල්ලා තියෙනවා. ආයේ අපි අලුතෙන් මෙතනින් ඇවිල්ලා layers හදා දෙන්න ඕන කෙලින්ම අලුත් layer එකක් හැදිලා ඒකට already paste වෙලා තියෙනවා අපේ දොඩම් ගෙඩිය. එතකොට මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. දැන් මේක මේ කොහෙද ඕනේ තියෙන්නේ? නේද? මේක කොයිද අයින් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට ඕක අපි මේවා කරන්න මොකද්ද ගන්නේ? move tool එකට යනවා. මෙන්න මෙතන move tool එක තියෙනවා. ඒක select කරගත්තා. මෙන්න මේක මෙහෙට ගෙනාවා. එතකොට අපිට දැන් මේ මෙතනින් බලන්න මේ select කරාම ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ අපේ background layer එක මේ. මේ තියෙන්නේ අපේ background layer එක. ඊළඟට තියෙනවා මම දැන් මේ layer එක තමයි click කරන්නේ මේ. මෙන්න අපේ ඊළඟ layer එක. අපේ මල තිබ්බ layer එක එකක්. ඊට පස්සේ මෙන්න අපේ තව layer එකක් මේ. දොඩම් ගෙඩියේ තියෙන තව layer එක. ඒතර background එක එක layer එක. අපේ
මල එකලේ එක්ක ඊට පස්සේ අපේ මොකක්ද දොඩංගිරිය එක ලේයර් එක. ඔන්න ඔය විදිහට තියෙනවා. මං හිතනවා ඔයාලට කොහොමද දැන් ඉමේජස් දාගන්න කියලා ඔයාලා දන්නවා. සහ බෑග්ග්‍රවුන්ඩ් එකට ඔයාලට සිලෙක්ට් කරගෙන ඔයාලට ඕන ඉමේජ් එක කොටසක් සිලෙක්ට් කරගෙන ගේන්න පුළුවන්. ඒතර අපි රෙක්ටාංගල් එකයි ඉලිප්ස් එකයි කතා කරා. ඊට පස්සේ අපි මොකද තව කතා කරේ? තව ටූල් එකක් අපි කතා කරා මොකද්ද? move tool එක අපි කතා කරා. move tool එක අපි කතා කරා. ඊළඟට අපි බලමු ළමයි. දැන් ওই ටික කතා කරානේ. ওই ටිකත් එක්ක මම තව එකක් කියලා දෙන්න. ඒකත් වටින ටූල් එකක්. ඒක අපේ බලමු සිලෙක්ෂන් ටූල් එකේ සිලෙක්ෂන් කොටසේ නෑ. මම පෙන්නන්නම්. ඒතර අපි රෙක්ටැන්ගල් එක කතා කරා, ඉලිප්ස් කතා කරා. ඊට පස්සේ මම ඔයාලට ඊළඟට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ස්කේල් ටූල් එක ගැන. මේ ස්කේල් ටූල් එකත් හරිම වටිනවා ළමයි. හැම වෙලේම අපිට පාවිච්චි කරන්න වෙනවා. ස්කේල් ටූල් එකෙන් මොකද්ද කරන්නේ? මේ තියෙන තෝරාගත් කොටසක තට්ටුවක හෝ ස්තරයක පරිමාව අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න. ඒ කියන්නේ පරිමාව කියන්නේ සරලවම කිව්වොත් සයිස් එක වෙනස් කරගන්න තමයි අපි පාවිච්චි කරන්නේ ස්කේල් ටූල් එක. එතකොට කොහොමද අපි ඒක පාවිච්චි කරගන්නේ? මෙන්න මෙතනට එන්න. මෙතනට ආවට පස්සේ ඔයාලට ඇති අපි බලමු. මෙන්න මෙතන මේ තියෙන. කෙලින්ම ඔයාලගේ move tool එකේ තියෙන. move tool එකේ තියෙනව නේද? මෙන්න මෙතන. move tool එකේ එකට කෙලින්ම යට තියෙන tool එක. මෙන්න මෙතන. මෙතන ගියාම මේ තියෙන අපිට list එකක් පෙන්නනවා. ඒතර එතනට ගිහිල්ලා මම මේ list එක ගත්ත කොහමද? right click කරලා. list එක ගත්ත කෙලින්ම මෙන්න මේ කියන scale කියන එක click කරන්න. එතකොට මේ පොඩ්ඩක් තද පාට වෙලා අපිට පෙන්නනවා. දැන් අපි select කරන් ඉන්නේ scale එක මේ. අනිත් ඒවට සාපේක්ෂව මේක පොඩ්ඩක් තද වෙලා තියෙන්නේ. ඒතර අපි scale කියන එක දැන් click කරලා ඒ කියන්නේ select කරගෙන ඉන්නේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඇවිල්ලා දැන් අපි ඊට පස්සේ බලන්න ඕනේ අපි මොකක්ද select කරන් ඉන්නේ. දැන් මේ දොඩම් ගෙඩිය තමයි මම select කරගෙන ඉන්නේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ දොඩම් ගෙඩිය මේ ඒක උඩ ක්ලික් කරලා මවුස් එක එහෙම කරාම මේ පේනවා ඉතින් ඔයාලට. මේ සයිස් එක එහෙම වෙනවා මේ. මට ඕන නම් ලොකු කරගන්න පුළුවන් දොඩම් ගෙඩිය මේ. දැක්ක. දොඩම් ගෙඩිය ලොකු කරගන්න පුළුවන්. මට ඕන මේ දොඩම් ගෙඩිය දැන් ලොකු කරගෙන මැදට ගේන්න ඕන නම් move tool එක ගත්තා මේ බලන්න මේ. ගේන්න පුළුවන්. මට මේක ආයේ පොඩි කරගන්න ඕන නම් මොකද ගන්නේ? ස්කේල් ටූල් එක ගත්තා මේ පොඩි කරගත්තා. මවුස් එක එහෙම කරාම මෙතනින් අපිට මේ ස්කේල් ටූල් එක ගත්තාම මේ ඔප්ෂන් මේ ඔප්ෂන් පැනල් එකකුත් තියෙනවා මේ width එක height එක අපිට කැමති අගයක් දෙන්න පුළුවන්. මම 150 150 වගේ දෙන්නම්. එතකොට මෙන්න මේ වගේ පොඩි එකක් තමයි එන්නේ. දැක්කද? මෙන්න මෙතනින් අපිට කියන්නේ අගයක් දීලා හදා ගන්නත් පුළුවන්. නැත්නම් මවුස් එකෙන් මෙන්න මේ ඊට මෙහෙට අල්ලලා මේ ඇද්දාම ඊට මෙහෙට ලොකු කරගන්න පුළුවන්. මම මෙන්න මේ වගේ සයිස් එකකට ගන්නම්. ඊට පස්සේ මම යනවා move tool එකට. ගිහිල්ලා මේක ඊට මෙහෙට අපිට කෙලින් කරගන්න පුළුවන්. ඒතර මම හිතනවා ඔයාලට ස්කේල් ටූල් එකක් දැන් තේරෙන්න ඇති කියලා. ඒතර ওই දෙක හැම වෙලේම අපිට ඕන වෙන ටූල් දෙකක් ළමයි. මොකද්ද? move tool එකෙන් අපිට එහෙට මෙහෙට කරගන්න පුළුවන් මේ. එහෙට මෙහෙට කරගන්න පුළුවන්. ඊළඟට අපිට වැදගත් වෙන තව අනිත් ටූල් එක මොකද්ද? ස්කේල් ටූල් එක. ස්කේල් ටූල් එකෙන් අපිට මේ ස්කේල් කරගන්න පුළුවන්. ඒතර ස්කේල් ටූල් එකෙන් අපිට මේ ස්කේල් කරගන්න කලින් අපි ස්කේල් කරගන්න ලේයර් එක තෝරගෙන ඉන්න ඕනේ මේ. දැන් තෝරගෙන ඉන්නේ දොඩම් ගෙඩිය තියෙන එකනේ. pasted layer 1 කියන එක තමයි තෝරන් ඉන්නේ මේ. ඒතර ඒක එහෙම කරගන්න පුළුවන්. ඊළඟට මට මල ලොකු කරගන්න ඕන මෙන්න මේක. අපි ඒ ලේයර් එක තෝරගෙන ඉන්න ඕනේ මේ. තෝරගෙන අන්න ඊට පස්සේ මේ එක. ඒක අපිට ඕන විදිහට ලොකු කුඩා කරගන්න පුළුවන්. මේ මැද්දෙන් අල්ලලා එහෙම කරගන්නත් පුළුවන් මේ. ආයෙ මම move tool එකට මාරු වෙන්න ඕනෙත් නැහැ. මේ මැද්දෙන් ඇල්ලුවා නම් මේ ඊට මෙහෙට කරගන්න පුළුවන්. ඒතර මං හිතනවා ඔයාලට move tool එක scale tool එක තේරෙන්න ඇති කියලා. ඊළඟ දේ තමයි ළමයි අපි අර layers ගැන කතා කරේ. එතකොට ඒ layers ටික අපිට ඕන rename කරගන්න පුළුවන්. ඒතර ඒක සරල දෙයක්. එතන ගිහලා මේ තියෙන්නේ මේ
බෑග්‍රවුන්ඩ් කියලා එක ලේයර් එකක් තියෙනවා, පේස්ටඩ් ලේයර් කියලා තව එකක් තියෙනවා. මේක උඩ ඩබල් ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති ඒ නම සිලෙක්ට් වුණා. මට ඒක බෑක් ස්පේස් ගහලා අයින් කරලා අපිට කැමති නමක් දෙන්න පුළුවන්. මම මේකට දෙනවා ලේයර් 1 කියලා දෙනවා. මේකට මම දෙනවා ලේයර් 2 කියලා. ලේයර් 2 කියලා දෙනවා. ඒතර මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක, මෙන්න බෑග්ග්‍රවුන්ඩ් එක, මෙන්න ලේයර් 1 එක, මෙන්න ලේයර් 1 එක, මෙන්න ලේයර් 2 එක. ඒතර මං හිතනවා ඔයාලට රීනේම් කරන්න හැටි තේරෙන්න ඇති කියලා. පොඩි පොඩි දේවල්. හරි. ඊළඟට අපි බලමු. අපි අච්චු පොතේ බලමු ඊළඟට මොකද්ද අපිට තියෙන ටූල් එක කියලා. අපිට තියෙනවා අපි පිළිවෙලට එමු එතකොට දැන්. අපි රෙක්ටැන්ගල් කතා කරා. රෙක්ටැන්ගල් කතා කරා, ඉලිප්ස් කතා කරා. ඊට පස්සේ අපි ආයෙ මොකද්ද කතා කරේ? move tool එක ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි scale tool එක ගැන කතා කරා. raw tool ටික අපි කතා කරා. ඊළඟට අපි බලමු ඊළඟට අපිට බලන්න තියෙන්නේ free tool එක නැත්නම් lasso tool එක. බලන්න ඒකේ මොකද්ද වෙන්නේ කියලා. මූසිකේ ආධාරයෙන් ග්‍රාෆිකේ අවශ්‍ය කොටසක් අවශ්‍ය හැඩයෙන් තෝරා ගන්න. ඒ කියන්නේ අපිට කැමති හැඩයකට තෝරගන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙන්නේ නැති රෙක්ටැන්ගල් ටූල් එකේනෝ ඉලිප්ස් ටූල් එකයි ගත්තාම ඒකෙන් අපිට කැමති හැඩයකට තෝරගන්න බෑනේ නේද? එක්ක කොටුවක් විදිහට සිලෙක්ට් වෙනවා නැත්නම් ඉලිප්ස් එකක් විදිහට සිලෙක්ට් වෙනවා. එතකොට අපිට පුළුවන් ෆ්‍රී ටූල් එකෙන් නැත්නම් ලැසෝ ටූල් එකෙන් අපිට අවශ්‍ය හැඩයේ ආකාරයකට තෝරා ගැනීමක් සිද්ධ කරගන්න. ඒක අපි ප්‍රැක්ටිකල් කරලා බලමු. ඊට මං ආය යනවා ගිම්ප් එකට. ඒකට ගිහිල්ලා අපි මේ දොඩම් ගෙඩිය තියෙන එකට එමු. නැත්නම් අපි මේ ස්ක්‍රීන් එක ගමු. මේ ඉමේජ් එක ගමු. එතකොට මම තව එකක් කියලා දෙනවා මේක zoom කරගන්න කොහොමද කියලා. ඔයාලට මේ zoom කියන පෙන්නන්න. ඔයාලට මෙන්න මේ කියන zoom කියන tool එක යට තියෙනවා. මේ බලන්න මේ zoom tool එක යට තියෙනවා. එතකොට මෙන්න මේ zoom tool එක තියෙනවානේ. ওই zoom tool එක උඩ ක්ලික් කරලා දැන් මේ move tool එකට ගියාම අන්න ඒක පොඩ්ඩක් තද පාට වෙලා පෙන්නනවා. දැන් මට ඕනේ මෙන්න මේ zoom tool එකට යන්න මේ. zoom tool එකට ගිහලා ඔයාලට ඕන ගිහලා මේ image එක උඩ ක්ලික් කරා නම් මේ බලන්න මේ. ඊට පස්සේ මේ zoom වීම සිද්ධ වෙනවා. ඒක zoom out කරන්න ඕන නම් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ tool option එක. ඔයාලට මේ tool option එකේ දැන් ටික් එක වෙලා තියෙන zoom in එකටනේ. ඒතර මේක zoom out කරගත්තා නම් zoom out කරගෙන ඊට පස්සේ මේක ක්ලික් කරාම අන්න දැක්ක zoom out වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි tool option එක පොඩ්ඩක් කතා කරමු. මේ බලන්න අපි tool option එක ගත්තාම මම ඔයාලට කිව්වේ tool option එකේ මොකද්ද කරනවා කිව්වේ අපි තෝරගන්න එක එක tool එකට අදාළව තියෙන settings අපිට වෙන වෙනම පෙන්වීමක් සිද්ධ කරනවා. එතකොට බලන්න දැන් අපි මේ move tool එක තෝරගත්තාම මේ ඒකට අදාළ settings ටිකක් පෙන්වනවා. මේ rectangle tool එක ගත්තාම ඔයාලට පේනවා ඇති ඒකට අදාළ මේ දැන් මම තෝරන් ඉන්නේ rectangle එක මේ ඒකට අදාළ tool මේ settings ටික පෙන්වනවා. දැන් මම zoom කියන එක තෝරගත්තාම මේ බලන්න මේ zoom එකට අදාළ settings ටික මට වෙනමම පෙන්වීමක් සිද්ධ කරනවා. එතකොට අපි තෝරගන්න එක එක tool එකට අදාළව තියෙන settings ටික පෙන්වන එක තමයි tool option එකේ මෙන්න මෙතන මෙන්න මේ tool option කියන panel එකෙන් අපිට කරලා දෙන්න. එතකොට ඔය මම ඔය කියලා දුන්නේ zoom කරන එක විදියක්. ලේසිම විදිය තමයි ළමයි මොකද්ද? ලේසිම විදිය ඔයාලා කීබෝඩ් එකේ control එක ඔබාගෙන ඔයාලගේ mouse එකේ මැද තියෙන රවුමක් වගේ එකක් අපි කියන්නේ middle button එක කියලා නේ අර මේ රෝදයක් වගේ එකක් තියෙන්නේ. control එක ඔබාගෙන ඔන්න ඔය රෝදේ කැරකෙව්වම මේ zoom වෙනවා. ඒ රෝදේ අනිත් පැත්තට කැරකෙව්වම zoom out වෙනවා. දැන් මම මේ රෝදේ ඉස්සරහට මම දැන් කීබෝඩ් එකේ control එක ඔබාගෙන ඉන්නේ. එසේ මේ mouse wheel එක මෙන්න මේ ඉස්සරහට කැරකෙව්වම මේ zoom වෙනවා මේ. දැක්කද pixel වලටම zoom වීමක් සිද්ධ වෙනවා මේ. මම මේක අනිත් පැත්තට කැරකෙව්වම මේ බලන්න. zoom out වීමක් සිද්ධ වෙනවා මේ. මෙන්න zoom in වෙනවා. කියන්නේ zoom වෙනවා. මෙන්න zoom out වෙනවා මේ. අපි මම මේ කොහොමද කරන්නේ? control එක ඔබාගෙන mouse wheel එකෙන් තමයි කරන්නේ. ඒක තමයි ලේසිම විදිය. හරි. ඊට පස්සේ
ඔයාලට පේනවා ඇති මේක අපේ ඉමේජ් එක පැත්තකට ගිහිල්ලා තියෙන්නේ මේ නේද? මේ පැත්තකට ගිහින් තමයි තියෙන්නේ මේ පැත්තක තියෙන්නේ. ඒතර මට ඕන එක මැදට ගේන්න මේ. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න අපේ මේ කියන්නේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට තිබ්බේ. මේ ඉමේජ් එක පැත්තකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒක මැදට ගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ කීබෝඩ් එකේ ස්පේස් එක ඔබන්න. බලන්න මගේ මවුස් පොයින්ට් එක දිහා බලන්න. දැන් මවුස් පොයින්ට් එක තියෙන අර මම මූව් ටූල් එකට යනවා. මෙන්න මෙහෙම තිබිලා මම ස්පේස් එකේ බුවම බලන්න මගේ මවුස් පොයින්ට් එක වෙනස් වෙන විදිය. දැක්කද? ඇරෝ හතරකට වෙනස් වෙනවා මේ. දැක්කද? ඇරෝ හතරකට වෙනස් වෙනවා. ස්පේස් එක ඔබාගෙන ඔයාලා මෙන්න මේ රූපේ ස්පේස් එක ඔබාගෙන රූපය ඔබන්න ඕනෙත් නැහැ. ස්පේස් එක මේ රූපේ උඩට මවුස් පොයින්ට් එක ගෙනල්ලා ස්පේස් එක ඔබන්න. ඊට පස්සේ මවුස් එක මෙහෙ එහෙට මෙහෙට කරාම අපිට මේ දැක්කද? ඉමේජ් එකම සම්පූර්ණ ඉමේජ් එකම එහෙට මෙහෙට කරගන්න පුළුවන් මේ. දැක්කද? මේලයි සම්පූර්ණ ඉමේජ් එකම එහෙට මෙහෙට වීමක් සිද්ධ වෙනවා මේ බලන්න මේ. මම මේ කොහොමද කරන්නේ? නිකම් මෙහෙම ඔයාලා ඕන ටූල් එකක ඉඳලා ස්පේස් එක ඔබන්න. ස්පේස් එක ඔබලා මවුස් එක එහෙට මෙහෙට කරපුවා දැක්කද මේ? මට ඕන නම් මේක මේ කොනේ තියන්න පුළුවන් මේ. ඊපස්සේ මට ඕන නම් මේ කොනට ගේන්න පුළුවන්. මේ කොනට ගේන්න පුළුවන්. මේ කොනට ගේන්න පුළුවන්. ඕනම් මැද අපිට කැමති ගානකට මෙන්න මෙහෙම තියාගන්න පුළුවන්. ස්පේස් එක එබුවා මවුස් එක එහෙට මෙහෙට කරාම හරියි. එතකොට මම ඔය වැඩිපුර ටිකක් තමයි කියලා දුන්නේ. ඕවා ඔයාලට ඕන වෙනවා. ඒ කියන්නේ අපි මේ ටූල් ටික විතරක්ම කතා කරලා හරියන්නේ නෑ නේ ළමයි නේද? මේක වැඩක් කරගන්න ඕන සෙටින්ග්ස් අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන. එතකොට ඕවා ඔයාලට වටිනවා. දැන් අපි එන්න යන්නේ මොකටද? ලැසෝ ටූල් එකට තමයි එන්න යන්නේ. ඒ කියන්නේ ෆ්‍රී ටූල් එකට. ඒ කියන්නේ තාම අපි මේ සිලෙක්ට් කරගන්න ගැන තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට දැන් ඔයාලා දන්න zoom කරන විදිය මම දැන් ආයි කියන්නේ නෑ. එතකොට මෙන්න මේම මම zoom කරගන්නවා. zoom කරගෙන මම යනවා ලැසෝ ටූල් එකට. ලැසෝ ටූල් එකේ තියෙන ළමයි අපේ රෙක්ටැන්ගල් ටූල් එක මෙතන තියෙනවනේ. ඊට එහා පැත්තේ තියෙනවා බලන්න ෆ්‍රී සිලෙක්ට් ටූල් කියලා. ඒ ෆ්‍රී සිලෙක්ට් ටූල් කියන්නේ ලැසෝ ටූල් එක තමයි. එතකොට ඔයාලට පේනවා ඇති මේ හැම එකටම ෂෝට්කට් කීස් උත් තියෙනවා. හරිද ළමයි? මේ රෙක්ටැන්ගල් ටූල් එකට කීබෝඩ් එකේ R එක එබුවම කෙලින්ම රෙක්ටැන්ගල් ටූල් එක. මූව් ටූල් එක නම් කෙලින්ම M එක ඔබපු ගමන් මූව් ටූල් එක. දැන් අපි ගත්තොත් ලැසෝ නැත්තම් ෆ්‍රී සිලෙක්ට් ටූල් එක නම් මේ F එක එබුවම කෙලින්ම එනවා. එතකොට ඒක ඇත්තටම වාසි. තේරුණාද? ෂෝට්කට් කීස් මතකයි නම් ටක් 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 ගාලා අපිට යන්න පුළුවන්. නැත්තම් මෙතන ගිහලා හොය හොය ඉන්න බෑ. එහෙම නෑ අපිට ටක් ගාලා ෂෝට්කට් කී එකෙන් යන්න පුළුවන් නම් ලේසි. ඒතර මම ඔයාලට කියලා දෙන හින්දා මේ වෙලාවේ දිග ක්‍රමයට යන්න. ඒතර ඔයාලට පේනවනේ කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි දැන් එහෙනම් යමු. මෙන්න මෙතන තියෙනවා. මොකද්ද මං කිව්වේ? රෙක්ටෑන්ගල් එකයි ඉලිප්ස් ටූල් එකයි තියෙන තැනට එහා පැත්තේ තියෙනවා. පොඩි නිකන් මේ ලණුවක් වගේ එකක් තියෙන අන්නේ ලැසෝ ටූල් එකට යන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට ලැසෝ ටූල් එක තෝරගෙන ඔයාලා ඇවිල්ලා දැන් මට ඕනේ අපි මේ ලැසෝ ටූල් එකේ මොකද්ද අපි කිව්වේ මේ මූසිකයේ ආධාරයෙන් ග්‍රාෆිකේ අවශ්‍ය කොටස් අවශ්‍ය හැඩයෙන් يعني අපිට කැමති කොටසක් තෝරගන්න පුළුවන්. ඒතර අපි කැමති කොටසක් තෝරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ ලැසෝ ටූල් එක තෝරගෙන මේ අදාළ එකට දැන් මට ඕනේ මෙන්න මේ මොනිටර් එක සිලෙක්ට් කරගන්න. ඇවිල්ලා මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේන්නේ නැති මෙන්න මෙහෙම නිකන් නූලක් වගේ එකක් ඇදෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක දැන් මේ ක්ලික් කරන් ඉන්නේ. ක්ලික් කරලා ඔයාලට මෙන්න මෙහෙම ඇදගෙන ගිහිල්ලා ඊළඟ තැන ක්ලික් කරන්න පුළුවන්. දැන් ඔයාලට අවශ්‍ය තැනට ක්ලික් කිරීම සිද්ධ ගන්න පුළුවන්. දැන් මට ඕනේ මේ කොනටනේ ආයේ. ඊට පස්සේ මම එතනට ගිහිල්ලා අන්න එතනට ක්ලික් කරා. නේ. ඊළඟට මට ඕනේ පහලට. එතන ක්ලික් කරා. ඊට පස්සේ එතන ක්ලික් කරා. සෑය උඩ ක්ලික් කරා. ඊට ඔන්න ක්ලික් කරාම දැන් ඒක බලන්න සිලෙක්ට් වෙලා තියෙනවා. අර අපි කලින් අර රෙක්ටැන්ගල් එකේ වගේම මේකත් දැන් සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් මට ඕනේ මේක අලුත් ලේයර් එකක් විදිහට ගන්න. ඒතර අපි කොහොමද අලුත් ලේයර් එකක් විදිහට ගත්තේ? Ctrl C ගහලා කොපි කරගත්තා. ඊට පස්සේ කෙලින්ම අපේ බෑග්ග්‍රවුන්ඩ් එකට ගියා. ඊට පස්සේ ඔයාලට පුළුවන් edit එකට ගිහිල්ලා paste as එකට ගිහිල්ලා new layer එකක් විදිහට paste කරන්න. ඔන්න දැන් new layer එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. පෙන්නන්න.
මේ බාණ්ඩ නිව් ලේයර් එකක් විදියට ඇවිල්ලා තියෙන්නේ. උනාට ඔයාලට පේනවා ඇති සෑහෙන්න ලොකු වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ඇදිලා ගිහිල්ලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න දැන් ඔයාලට දෙන්න ඇති ස්කේල් ටූල් එකේ වටිනාකම. නේ දැන් මෙච්චර ලොකු එකක් නෙමෙයිනේ අපිට ඕනේ. මේක අපිට පොඩි කරගන්න ඕන. එතකොට ඒක අපි කරගන්නේ කොහොමද? දැන් ඔන්න ස්කේල් ටූල් එක අපිට ඕන වෙන වෙලාව. අපි ගියා ස්කේල් ටූල් එකට. ස්කේල් ටූල් එකට ගියා. දැන් අපි පොඩි කරගත්තා. පොඩි කරගත්තා. ඔන්න ගෙනා. පේනවද? මෙන්න මේ ඉමේජ් එකේ අපි මොකද්ද තෝරගත්තේ? මෙන්න මේ කියන මොනිටර් එකේ ස්ක්‍රීන් එක ඇත්තටම කිව්වොත් මොනිටර් එකම නෑ. මොනිටර් එකේ අපි තෝරගත්තා මෙන්න මේ ස්ක්‍රීන් එක කොටස තෝරගත්තා. මෙන්න අපේ ඉමේජ් එක. මේක තමයි අපේ ඉමේජ් එක. මම තෝරගත්තා මෙන්න මේ ස්ක්‍රීන් එකේ කොටස. ඒ කොටස තෝරගත්තා. ඒක කොපි කරගත්තා. මෙතනට ගෙනල්ලා අලුත් මේ වань මේ අලුත් ලේයර් එකක් විදිහට පේස්ට් කරගත්තා. එතකොට දොඩම් ගෙඩියක් තියෙනවා යට මේ. මේක තියෙනවා. මේ අපේ අලුත් මම ස්කේල් ටූල් එකට ගිහලා ඔන්න තව වෙනස් කරගත්තා. කොහොම තියෙනවා. එතකොට දැන් බලන්න ලේයර්ස් අපේ හතරක් තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක ලේයර් 1 එකේ තියෙනවා මල, ලේයර් 2 එකේ තියෙනවා දොඩම් ගෙඩිය, ලේයර් 3 එකේ තියෙනවා අපේ මෙන්න මේකේද ස්ක්‍රීන් එක තියෙනවා. ඒතර මම ඒක ඕනනම් රීනේම් කරගන්න. උඩ ගිහලා ක්ලික් කරලා ලේයර් 3 කියලා මම සිලෙක්ට් කරගන්න. ඒතර ඒක ලේයර් 3. එහෙම ලේයර්ස් කරගත්තාම තමයි අපිට මේවා ඉන්ඩිවිජුවලි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කියන්නේ මේ වෙනම පාලනය කරගන්න පුළුවන්. එන්න මේ විදිහට ලේයර්ස් විදිහට වෙන් කරගත්තාම තමයි. එතකොට ළමයි මම හිතනවා ඔයාලට ෆ්‍රී ටූල් එක ගැන අදහසක් එන්න ඇති කියලා. ඕකේ තව පොඩි දෙයක් මම පෙන්නන්නම්. මේ ෆ්‍රී ටූල් එකේම තව පොඩි දෙයක් පෙන්නන්නම්. ඒකට දැන් මේ සිලෙක්ට් වෙලා තියෙන්නේ. මේ සිලෙක්ට් වෙච්ච එක අයින් කරගන්නේ කොහමද අපි? control shift එක A එකේ බුවම අයින් වෙනවා. අපිට මේකේ කෙලින් ඉරි විතරක් නෙමෙයි කර්ව්ස් උනත් ගන්න පුළුවන්. ඒකත් මම පෙන්නන්නම්. දැන් මෙතන තියෙනවා බලන්න පොඩි මවුස් එකක් තියෙනවා. අපි මේ මවුස් එක පොඩ්ඩක් සිලෙක්ට් කරගන්න බලමු. මොකද්ද අපි කියන්නේ ලැසෝ ටූල් එකට ගියා. නැත්තම් ෆ්‍රී සිලෙක්ට් ටූල් එක ගියා මෙන්න මෙහෙම තෝරගත්තා. ඔයාලට අදාළ තැනට ගිහලා ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙන්න මේක මෙහෙම තියෙනවනේ. ඊට පස්සේ ඔයාලට ඊළඟට අවශ්‍ය තැන ක්ලික් කරලා මේක මෙන්න මේව ක්ලික් දෙපාත් එක මේකට එන්නේ නැහැ නේද? මේ කියන්නේ අපිට කර්ව් ලයින්ස් ගන්න බෑ. අපිට කර්ව් ලයින්ස් ගන්න ඕන නම් පාර්ට් ටූල් එකටම යන්න වෙයි. බලමු. නෑ කර්ව් ලයින්ස් ගන්න විදියක් නෑ. මේ කියන්නේ අර මේ අපිට මේ වගේ ඇඳලා තමයි ඕන නම් එහෙනම් ගන්න වෙන්නේ. මේ වගේ මේක දිගේ මවුස් එක අරගෙන ගිහිල්ලා අන්න එහෙම කර්ව් එක තමයි ගන්න වෙන්නේ. අර මම ඔයාලට කියන්න ගිය කර්ව් එක මේකේ ගන්න විදියක් නෑ. පොඩ්ඩක් එතකොට එහෙමේ සිද්ධ වෙනවා. ඔය විදියට ඔය විදිහට ඩ්‍රෝ කරලා තමයි ඔයාලට ගන්න වෙන්නේ. ඒතර කොහොමද මේක ගන්නෙ? control C ගහුවා කොපි කරගත්තා. දැන් ආවා එඩිට් එකට ගියා පේස්ට් එකට ගියා මගේ ඉතින් පේස්ට් එක ලැබුණා. කමක් නැහැ පේස්ට් එකට ආවම මෙන්න අපේ අර මවුස් එක මම මෙතනින් ගිහිල්ලා මෙතන ළමයි ඔයාලට මම තව දෙයක් පෙන්නන්නම්. මේ යටිනුත් ගන්න පුළුවන්. මේ යට පොඩි තියෙන අර ඔප්ෂන් එකක් මේ අපිට අර අතන මෙතනට ගිහිල්ලා නිව් ලේයර්ම දෙන්න ඕනේ නැහැ හැම වෙලෙම මේ නිව් ටු නිව් ලේයර් හැම වෙලෙම දෙන්න ඕනෙත් නැහැ.
දැන් මේක සිලෙක්ට් වෙලා තියෙන්නේ. මෙන්න මේ ඉමේජ් එක දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා එන්න පහළට ආවට පස්සේ මෙතන තියෙන පේනවා ඔයාලට මේ පොඩි නිකන් ඇඩ් ධන සලකුණක් එක්ක ලේයර් එකක් පෙන්වනවා. ඒ ක්ලික් කරපු ගමන් බලන්න අරක මේ බලන්න මේ අලුත් ලේයර් එකට ඇඩ් වුණා. ඒතර ඒකත් හොඳයි. අපි එතනත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. ඒතර ඔහොම තමයි ඔන්න දැන් තව ලේයර් එකක්. ඒතර මම ඒක ලේයර් 4 කියලා දෙන්න. ඔය ඒතර මම හිතනවා ඔයාලට ලැසෝ ටූල් එක නැත්නම් ෆ්‍රී සිලෙක්ට් ටූල් එක තේරෙන්න ඇති කියලා. එතකොට අපිට ওই විදිහට අපිට ඕනගේ දැන් දැන් මේක ගත්තොත් ළමයි මේ එක්ක රෙක්ටෑන්ගල් එක්ක ඉලිප්ස්. දැන් එහෙම ඕනේ අපිට මේ එක එක හැඩ තියෙනවා. මෙන්න මේ විදිහට තෝරා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒතර මං හිතනවා ඔයාලට ෆ්‍රී සිලෙක්ට් ටූල් එක නැත්තම් ලැසෝ ටූල් එක ගැන හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. හරි ඊළඟට අපිට තියෙනවා මොකද්ද ෆසි ටූල් එක නැත්නම් මැජික් ෆොන් කියන එක. ඒතර ඔය ෂෝට් කට් එකක් දීලා තිනවා මේ U කියලා දීලා තිනවා. ඒකෙන් මොකද්ද කරන්නේ එකම වර්ණයෙන් යුතු එකට සම්බන්ධ එකම වර්ණයෙන් යුතු එකට සම්බන්ධ වූ කොටස් තෝරගන්න. ඒ කියන්නේ සරලවම වෙන්නේ ළමයි එකම පාටින් තියෙන කොටස් ටික සිලෙක්ට් වෙන එක වෙන්නේ. ඒතර ඒවා එච්චරම ලොකු අමාරු ඒවා නෙමෙයි. මං යන්න ඉමේජ් එකට මම මේ ඉමේජ් එකට එන්න. මං zoom out කරගන්නම්. කරගෙන දැන් අර සිලෙක්ට් වෙලා තියෙන මං ඩීසිලෙක්ට් කරගන්නම්. ඊට පස්සේ එකම දැන් අපි ගත්තේ මොකද්ද? ෆසි ටූල් එකෙන් මොකද්ද කරන්නේ? එකම වර්ණයෙන් යුතු කොටස් තමයි තෝරගන්නවා කිව්වේ. ඒතර එකම වර්ණයෙන් යුතු කොටස් තෝරගද්දී අපි ඉස්සෙල්ලා ඒකට යන්න ඕනේ ෆසි ටූල් එකට. නැත්නම් මැජික් ෆොන්ට් එක මේ තියෙන. අපේ මොකද්ද? ප්‍රී සිලෙක්ට් ටූල් එකට කෙලින්ම එහා පැත්තේ තියෙනවා. ෆසි ටූල් එක. මගේ මවුස් පොයින්ටර් එක දිහා බලන්න මේ 1 2 3 4 වෙනි තැන තියෙනවා. නැත්නම් ඔයාලට කෙලින්ම හොයාගන්න බැරි වුණොත් එimhe U එක එබුවම කෙලින්ම සිලෙක්ට් වෙනවා. කෙලින්ම සිලෙක්ට් වෙනවා. දැන් ඔයාලට ගන්න තියෙන්නේ මේක ගිහිල්ලා ඔයාලට කැමති තැන ක්ලික් කරන්න තමයි තියෙන්නේ. අන්න දැක්කද මේ මම ක්ලික් කරපු ගමන් මේ කොටස සම්පූර්ණයෙන්ම සිලෙක්ට් වුණා. ඇයි එහෙම සිලෙක්ට් වුනේ කියලා කියන්න මට? ඇයි එහෙම සිලෙක්ට් වුනේ මේ? දැක්කා. ඇයි එහෙම සිලෙක්ට් වෙන්නේ? මොකද්ද අපේ ෆසි ටූල් එකෙන් වෙන්නේ? වෙනවා කියලා අපි කිව්වේ මොකද? එකම වර්ණයෙන් තියෙන එකට සම්බන්ධ වෙච්ච කොටස් ටික තෝරගන්නවා. මෙන්න මේ කොටස ගත්තොත් දැන් මේ ඉරේලියනේ වැටිලා තියෙන්නේ මේකට. ඒතර මේ ටික එකම වර්ණයෙන් තමයි තියෙන්නේ නේද? මේ කොටස් ටික එකම වර්ණයෙන් තියෙන්නේ එකම තැන තියෙන්නේ මේ. එකට සම්බන්ධ වෙලා වගේ තියෙන්නේ එකම තැන තමයි තියෙන්නේ. ඒතර මේක උඩ මං ගිහලා නිකන් ක්ලික් කරපු ගම මේ සිලෙක්ට් වීමක් වෙනවා. ඕක තමයි. ඒතර අපිට ඕන නම් මේක මොකද්ද ආය කලින් විදියමයි මොකද්ද? කොපි කරා අපි මෙතනට ගෙනාවා. පේස්ට් කරා ඕන නම් මෙතන අපි අර අලුත් විදියට නිව් ලේ එකට මෙහෙම කෙලින්ම දාගන්න පුළුවන්. ඒක ලේසි. අතන එතනට එඩිට් එකට ගිහලා පේස්ට් ඇස් දෙනවට වඩා අර මං අන්තිමට කියලා දුන්න විදියෙන් ටක් ගාලා දාගන්න විදිය ලේසි. ඒතර මේ බලන්න මේ අන්න අර කොටස තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ස්කේල් ටූල් එක ගත්තා අපි පොඩි කරගත්තා. ඔන්නෝම ගත්තා. දැක්කා. පද්ධතියට මේ අපි කරේ එකම වර්ණයෙන් යුතු එකට සම්බන්ධ වෙච්ච මෙන්න මේ කොටස තෝරගත්තා. මම තව එකක් ඕනනම් පෙන්නන්න. මම මේක ඩීසිලෙක්ට් කරගන්නම්. අපි බලමු පහළ තව කොටසක්. මේ නිකන් ලී හරිය බලන්න මේ හරිය නිකන් එකම වගේනේ. අපි මේ ටික පොඩ්ඩක් සිලෙක්ට් කරලා බලමු. අන්න දැක්කද මේ? ඔයාලට පේන්නේ නැති මේ? නිකන් මෙන්න නිකන් කඩිරි වගේ යන්නේ. අන්නේ එකම වර්ණයෙන් යුතු කොටස් ටික තමයි ඔන්න ඔය සිලෙක්ට් වෙලා තියෙන්නේ. දැන් මෙතන ඔයාලට හිතෙනවා මේ මේසෙම ආවේ නැත්තේ ඇයි කියලා. පොඩි කලර් චේන්ජ් එකක් තිබ්බොත් ළමයි එයා ඒක එකම වර්ණයේ විදිහට සලකන්නේ නැහැ. ඒකයි ඒ වෙනස. නේද? දැන් ඔයාලා දන්නවනේ කලර්ස් කිව්වම අපි චද්දශමයේ සංඛ්‍යා පද්ධතියින්නේ පෙන්වන්නේ. එතකොට පොඩි පොඩි වෙනස්කම් චූටි චූටි බිට් එකේ වෙනස්කම් වුණත් වෙන්න පුළුවන්. ඒතර එහෙම වුණොත් මේක සම්පූර්ණ වෙනස් වර්ණයක්. අන්න ඒක තමයි මෙතන මේ වෙලා තියෙන්නේ. කියන්නේ චූටි වෙනස්කමක් තිබ්බත් මෙයා ඒ ටික සිලෙක්ට් කරගන්නේ නැහැ. මොකද මෙයා සිලෙක්ට් කරගන්නේ එකම වර්ණයෙන් තියෙන කොටස් ටික. එතකොට මෙතන මේ තියෙන්නේ එකම වර්ණයෙන් තියෙන කොටස් ටික තමයි. එතන මේක ගත්තා මොකද්ද කරන්නේ? කොපි කරා මෙතනට ආවා පේස්ට් කරලා මේ බලන්න. ඒක නිව් ලේ එකට දාගත්තා. නිව් ලේ එකට දාගන්න මේ යට තියෙනවා මම ඔයාලට පෙන්නුවා යන්න එතනින් නිව් ලේ එකට
දාගන්න පුළුවන්. මේ බණ්ඩ එතකොට නිකන් අර මේසි තිබ්බ පාට තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ අපිට. ඒක ටිකක් ලොකුවට ඇවිල්ලා තියෙනවා. පොඩි කරගන්න ඊපස්සේ ඒක තියෙනවා. තියෙනවා අපි අර සිලෙක්ට් කරගත්තනේ අර මේසේ එකම පාටින් තිබ්බ කොටස් ටික තමයි මේ තියෙන්නේ. මං හිතනවා ඔයාලට ෆසි ටූල් එක තේරෙන්න ඇති කියලා. මොකද ඒකෙන් කරන්නේ එකම වර්ණයෙන් යුතු එකට සම්බන්ධ වෙච්ච කොටස් එකම වර්ණයෙන් තියෙන එකට සම්බන්ධ කොටස් ටික තෝරා ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ඒතකොට අපි ඒක යටතේ මේකත් සිලෙක්ට් කරගත්තා මෙන්න මේකත් සිලෙක්ට් කරගත්තා. හරි ඊළඟට අපි යමු ඊළඟට තියෙනවා බලන්න අපි දැන් ෆසි ටූල් එක ගැන කතා කරා බයි කලර් කියලා එකක් තියෙනවා. ඒකේ මොකද කියන්නේ තෝරාගත් වර්ණයේ ග්‍රාෆිකේ කොතනක තිබුණද එම වර්ණ සහිත කොටස තෝරා ගන්න. ඒතර ඔය ෆසි ටූල් එකයි බයි කලර් ටූල් එකේ තියෙන වෙනස මොකද්ද ළමයි? ෆසි ටූල් එකෙන් කරන්නේ එකම වර්ණයෙන් තිබ්බට එකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ කොටස්. එතකොට තමයි ඒක තෝරා ගැනීමක් සිද්ධ කරන්නේ. හැබැයි බයි කලර් එකෙන් මොකද්ද කරන්නේ? එකම වර්ණයෙන් තියෙන මේජ් එකේ ඕනම තැනක තියෙන කොටස් ටික තෝරගන්නවා. දැන් හිතන්නකෝ එක පාටක තියෙන දැන් හිතන්නකෝ රෝස දම් පාට තියෙනවා. ඒ දම් පාට ඉමේජ් එකේ හැමතැනම තියෙනවා. ඒතකොට මේ හැමතැනම තියෙන කොටස් ටික ඔක්කොම තෝරා ගැනීම සිද්ධ කරනවා. ෆසි ටූල් එකේ එහෙම කරන්නේ නැහැ. ෆසි ටූල් එකේ එක ළඟ තියෙන්න ඕන. එක ළඟ එකට තිබ්බොත් විතරයි තෝරා ගැනීම සිද්ධ කරන්නේ. අපි බලමු බයි කලර් ටූල් එක. බයි කලර් ටූල් එක අපි බලමු. මම මේක පොඩ්ඩක් ක්ලියර් කරගන්න නේ ළමයි. දැන් නිකන් මම මේ අන්තිම ලේයර්ස් දෙක අයින් කරලා දාගන්න. එතකොට මේ ලේයර්ස් අයින් කරන්න මේ යට තියෙන ඔප්ෂන් එකක්. දැන් මේ ලේයර් එක සිලෙක්ට් කරගෙන දැන් මේක නම් මට අයින් කරගන්න ඕනේ සිලෙක්ට් කරගෙන මෙයාට කතිරයක් පේනවා. මේ තියෙනවා. ඔයාලට පේනවද මේ? යට කතිරයක් තියෙනවා මේ. ඒ ක්ලික් කරපු ගමන් අන්න අයින් වෙලා යනවා මේ. දැන් මේක නම් ඕනේ කතරයක් තියෙනවා. ඒක කතරේ ක්ලික් කරපු ගමන් අයින් වෙලා යනවා. දැන් මේ දෙක නෑ මේ. එක. මේ දෙක අයින් වුණා. දැන් ඔන්නෝම තියෙනවා. අපි ආයෙමු ඉමේජ් එකට මම අර දෙකම එකට කරලා පෙන්නන්න. අපි මේකට මෙමුකෝ ආයේ. අපි දැන් ගන්න යන්නේ මොකද ඊළඟට? බයි කලර් ටූල් එක. බයි කලර් ටූල් එක තමයි අපි දැන් ගන්න යන්නේ. ඒකට මෙතන ෆසි එකට යටින් තියෙනවා select by color කියලා. අන්න ওই ටූල් එක තමයි අපි ගන්න යන්නේ. ඒකට මේකෙන් මොකද්ද වෙනවා කිව්වේ? lasso tool lasso නෙමෙයි. ෆසි ටූල් එකෙන් අපි මොකද්ද කිව්වේ? එකම වර්ණයේ තියෙන එක ළඟ තියෙන කොටස් ටිකනේ. select වෙන්නේ මේකේ එකම වර්ණයෙන් තියෙන්න ඕන එක විතරයි වෙන්න ඕනේ. ඉමේජ් එකේ කොහෙ තිබ්බත් ඒ කොටස් ඔක්කොම තෝරා ගැනීමක් සිද්ධ කරනවා. ඒතර මං ගිහිල්ලා අර වගේම තමයි ඕන තැන ක්ලික් කරන්න මෙහෙම. අන්න දැක්කද? දැන් බලන්න මේකේ සිලෙක්ට් වෙන කොටස් ටික. මේ මං මේ බලන්න මේ මෙතන සිලෙක්ට් වෙනවා. මේ උඩ කොටස සිලෙක්ට් වෙනවා. මේ කොටස සිලෙක්ට් වෙනවා. මේ කොටස සිලෙක්ට් වෙනවා. කීබෝඩ් එක සිලෙක්ට් වෙනවා. මේ යට කොටස් ටික සිලෙක්ට් වෙනවා. බලන්න කොටස් කීයක් සිලෙක්ට් වෙනවද කියලා. මං ඕකම ආයෙ ගිහිල්ලා ෆසි එකෙන් කරන්න. මේ බලන්න මේ කොටස විතරයි සිලෙක්ට් වෙන්නේ. ඇයි එකම වර්ණයෙන් තිබ්බට වැඩක් නැහැ. එක ළඟ තියෙන්නත් එපා යාට. එක ළඟ තිබ්බොත් විතරයි යා සිලෙක්ට් කරගන්නේ. අරයා එහෙම නැහැ. සිලෙක්ට් බයි කලර් එක එහෙම නැහැ. එයා මොකද කරන්නේ? මේජ් එකේ ඕන තැනක තියෙන ටිකක් මේ කොහෙ තිබ්බත් සිලෙක්ට් කරගන්නවා. ඒතර මේ කොටස් ටික ඔක්කොම එකම වර්ණයෙන් තමයි තියෙන්නේ. ඒතර අපි මොකද්ද කරන්න ඕනේ? මේක කොපි කරගත්තා. යා එතනින් පේස්ට් කරගන්න පුළුවන්. පේස්ට් වෙන්න ඇති. මම ඉතින් ලොකුවට ඇවිල්ලා තියෙනවා.
ඔන්නෝම නිව්ලේ එකට මම දාගත්තා. දාගෙන අපි දැන් ස්කේල් ටූල් එක අරගෙන පොඩි කරගමු. පේන්නෙත් නැහැ කොහෙද තියෙන්නේ කියලා. මම ස්කේල් කරගත්තා. ඔයාලට පේන ඇති මං හිතනවා ලාවට පේන ඇති කියලා. මේ අන්නේ පාට ටික තමයි මේ තියෙන්නේ මේ. දැක්කද කීබෝඩ් එක අන්නේ කොටස් ටිකේ තිබ්බ එකම පාටනේ. ඒ නිසා අන්නේ ටික ඔක්කොම සිලෙක්ට් වෙලා තියෙනවා. මේ දැක්කද මේ එකම ටික සිලෙක්ට් වෙලා තියෙනවා. ඒතර මං හිතනවා ඔයාලට ඒකත් ගැනත් හොඳ අදහසක් එන්න ඇති කියලා. එතකොට ෆසි ටූල් එකෙන් මොකක්ද උනේ ළමයි? ෆසි ටූල් එකෙන් එකම වර්ණයෙන් තියෙන එක ළඟ තියෙන කොටස් ටික තමයි පෙන්නුවේ. y කලර් එකෙන් මේජ් එකේ කොතන තිබ්බත් ඒ කොටස් ටික ඔක්කොම තෝරගන්නවා එකම වර්ණයෙන් තියෙනවා. ඒකත් අපි කතා කරා. තව අපි කතා කරා මොකද? zoom tool එක ගැනත් අපි කතා කරා නේද? zoom එක magnify මේ තියෙන ග්‍රාෆිකේ zoom එක අඩු වැඩි කිරීම. ඒතොර ඒක ගැන අපි කතා කරා නේද? අතන zoom tool එකෙන් ඕනනම් ඔයාලට කරගන්නත් පුළුවන්. නැත්නම් control එකයි mouse wheel එකයි පාවිච්චි කරලා කරගන්නත් පුළුවන්. හරි. එතකොට ඊළඟට තියෙනවා බලන්න මේ අපි ඔක්කොම දැන් මේ කතා කරන්නේ මොනවද? සිලෙක්ෂන් ටූල්ස් තමයි අපි දැන් මේ ඔක්කොම කතා කරගෙන යන්නේ. එතකොට ඊළඟට තියෙනවා scissor tool එක. බලන්න I තමයි shortcut key එක. තේරීමට අවශ්‍ය කොටස් වටයමින් තෝරා ගැනීම. ඒතකොට වටයමින් තෝරා ගන්නවා කියන්නේ ළමයි මම කරලා පෙන්නන්නම්. මේ GIMP එකෙන්ම ඔටෝමැටිකලි එයා තෝර ගැනීමක් සිද්ධ කරගන්නවා. මම එන්නම් මෙන්න මේ දොඩම් ගෙඩියට එන්න. දැන් දොඩම් ගෙඩියට ඇවිල්ලා ගන්නවා scissor tool එක. scissor tool එක තියෙනවා අපිට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ඔයාලට කෙලින්ම S එක බුවම ගන්න පුළුවන්. S නෙමෙයි I එක ඔබලා ගන්න පුළුවන්. නැත්තම් මෙන්න මේ තුන්වෙනියට තියෙන ටූල් එකේ right click කරාම මේ free select එක තියෙනවා. scissor එක තියෙනවා. ඔය scissor එක අරගෙන කරන්න තියෙන්නේ පොඩ්ඩක් ඉන්න මේක select වෙලානේ. හරි. දැන් හරි. මෙන්න මේක scissor එක අරගෙන ඔයාලට අර කලින් කරා වගේ මෙන්න මේ තැන් තැන් වල තියාගෙන යන්න තමයි තියෙන්නේ. මේ බලන්න. තිබ්බහම ඔන්න බලන්න එයා ඔටෝ සිලෙක්ට් කරගන්නවා. අන්න දැක්කද මේ? එයා ඔටෝ මම මේ මුකුත් කරන්නේ නැහැ. මම නිකන් තියනවා විතරයි මේ. අන්න දැක්කද මේ? එයා ඔටෝ සිලෙක්ට් කරගන්නවා. හරි. දැක්ක. පොඩි පොඩි වෙනස්කම් හැබැයි තියෙනවා. මම දැන් මේ රූපේ වටේ තමයි යන්නේ මේ. සිලෙක්ට් කර කර වටේට යනවා. දැක්ක. ඔහොම අපිට පොයින්ට් තිය තිය යන්න පුළුවන්. ඒතර එයා ඔටෝමැටිකලි සිලෙක්ට් කර ගැනීමක් සිද්ධ වෙනවා. දැක්ක. ඔන්නම සිලෙක්ට් කරගත්තා. ඊටසේ එන්ටර් එකේ බුවනම් හරි. ඒක ඉබුවම ඔන්න දැන් මේ කොටස සිලෙක්ට් වුණා. ඊට පස්සේ කොපි කරගත්තා. ඔයාලට ගෙනල්ලා මෙතනට දාගන්න පුළුවන්. ඒතර මම මේ ලේයර් එක අයින් කරගන්නවා. අර අපි එකම වර්ණයෙන් ගත්ත එක අයින් කරලා දාගන්නම්. ඊට පස්සේ මෙතනට ගෙනල්ලා පේස්ට් කරන්න පුළුවන්. මෙන්න අපේ දොඩම් ගෙඩිය ආවා. දොඩම් ගෙඩි. ඒතර මේ තිබ්බේ මේ දොඩම් ගෙඩිය අපි රෙක්ටැන්ගල් විදිහට මේ අරන් තියෙන්නේ. මේ දොඩම් ගෙඩිය බෑග්ග්‍රවුන්ඩ් එක නැතුවම වගේ අරන් තියෙනවා. මෙන්න මේ විදිහට මේ බෑග්ග්‍රවුන්ඩ් එක නැතුවම වගේ අරන් පොඩි පොඩි චූටි ඒවා තියෙනවා මේ බලන්න මේ චූටි තැන්වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒ වුණාට සමස්තයක් විදිහට ගත්තාම සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. අපි මේක තව පොඩ්ඩක් පරිස්සමට හොඳට ගොඩක් zoom කරලා වගේ කරා නම්
අපිට ගන්න පුළුවන්. මං හිතනවා සිසර් ටූල් එකත් ඔයාලට තේරෙන්න ඇති කියලා. ඒ සිසර් ටූල් එක අපිට මුකුත් කරන්න නෑ ළමයි. ක්ලික් කර කර යන්න තියෙන්නේ. එතකොට ඔටෝමැටිකලි එයා සිලෙක්ට් කර ගැනීමක් සිද්ධ කරගන්නවා. එතකොට සිසර් ටූල් එකකින් වෙන්නේ ඔන්න ඔය වැඩි. ඊළඟට අපිට තියෙනවා බලන්න මොකද්ද? සිසර් එක අපි කතා කරා. ඊළඟට තියෙනවා ෆෝග්‍රවුන්ඩ් එක. රූපෙහි පසුබිම තෝරා ගැනීම. එතකොට පසුබිම කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක තෝරගන්නවා කියන එක නේද? බෑග්ග්‍රවුන්ඩ් එක තෝරගන්න තමයි අපි ෆෝග්‍රවුන්ඩ් එක පාවිච්චි කරන්නේ. ඒතර ඒකත් අපි ටක් ගාලා කරලා බලමු. එතකොට ඒකට අපි කරන්න ඕනේ අපි යන්න ඕනේ මොකක් හරි ඉමේජ් එකකට. මම දැන් පොඩ්ඩක් වෙනස් ඉමේජ් එකකට යන්නම්. මේකට යන්නම්. මේක ඔන්න අපි මේ දොඩංගිරියට යමු. දොඩංගිරියට ගිහිල්ලා අලා ෆෝග්‍රවුන්ඩ් එක ගන්න ඕනේ. ඒ ෆෝග්‍රවුන්ඩ් එකේ ෂෝට්කට් කී එක මොකද්ද තිබ්බේ? ඔයාලට ඕන නම් කෙලින්ම එකකින් ෂෝට්කට් කී නැහැ නේද? ඒතර මෙතන ඇති බලමු අපි කොතනද කියලා. මේ තියෙන සිසර් ටූල් එක අපි තෝරගත්තේ. අන්නේ සිසර් ටූල් එක යටම තියෙනවා ෆෝග්‍රවුන්ඩ් සිලෙක්ට් කියලා එකක්. ඒතර එතන ඔප්ෂන් එකේ දැන් අපි තුන්වෙනි එක තමයි කතා කරන්නේ. ෆ්‍රී සිලෙක්ට් එක අපි කතා කරා. ලැසෝ එක සිසර් එක කතා කරා. ඊට පස්සේ ෆෝග්‍රවුන්ඩ් එක තමයි කතා කරන්න තියෙන්නේ. මේ ෆෝග්‍රවුන්ඩ් එක තෝරගෙන කරන්න තියෙන ළමයි මේ අපි මේ ඔක්කොම තාම කතා කරන්නේ මොනවද? සිලෙක්ෂන් ටූල්ස්. ඒ කියන්නේ මොන හරි ඔබ්ජෙක්ට් එකක් නැත්නම් මොකක් හරි ඉමේජ් එකක් තෝරගන්න පාවිච්චි කරන ඒවා තමයි අපි මේ තාම කතා කරන ගමන් යන්නේ. මේක කරන්න තියෙන්නේ මේක තෝරගත්තා. මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මෙහෙම තෝරගත්තා. ෆෝග්‍රවුන්ඩ් එක තෝරගෙන පිට ගන්න තියෙන්නේ මේක වටේ රෆ්ලි යන්න තියෙන්නේ. ඒ කියන්නේ දලව ඇඳගෙන යන්න තියෙන්නේ මෙන්න. එකපාර හොඳටම ගන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. දලව ඇඳගෙන යන්න තියෙන්නේ. කොහොම දලව ඇඳගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ එන්ට් එක ඔබන්න. මේ එන්ට් එක ඔබවම ඊට පස්සේ එන්ට් එක ඔබලා දැන් ඔයාලට මේ දොඩම් අපිට ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එකනේ. අපිට මෙන්න මේ දොඩම් ගෙඩි උඩ මෙන්න මේව බලන්න ඔයාලට මේ පාට කරන්න පුළුවන්. එක්කද මේ පාට කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. කොට අපි බලමු මේකේ බ්‍රෂ් සයිස් එක මේ ස්ට්‍රෝක් විත් කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ ටූල් ඔප්ෂන් පැනල් එකට එන්න. මෙන්න මෙතන ටූල් ඔප්ෂන් පැනල් එකේ තියෙනවා මේ ස්ට්‍රෝක් විත් කියලා එකක්. ස්ට්‍රෝක් විත් එක ටිකක් වැඩි කරනවා. වැඩි කරා මේ බලන්න මේ ලොකුවට තමයි එන්නේ මේ. අන්න දැක්කද මේ ලොකුවට අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. එක මෙතන මොකද්ද මම කරේ මෙන්න මේ ටූල් ඔප්ෂන් දැන් අපි තෝරගත්තේ මොකද්ද ළමයි ෆෝග්‍රවුන්ඩ් එකනේ. ෆෝග්‍රවුන්ඩ් එකට අදාළ සෙටින්ග්ස් ටික මම ඔයාලට කිව්වේ ටූල් ඔප්ෂන් එකේ පෙන්නනවා මේ. ඒතර ඒකේ තියෙනවා එක ඔප්ෂන් එකක් ස්ට්‍රෝක් විත් කියලා මේ. ස්ට්‍රෝක් විත් එකෙන් අපිට පුළුවන් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේම ඔයාලට අයින් වෙන්න ඕන ටික පාට කරගන්න පුළුවන්. ඒතර මේක හොඳටම කරන්න පුළුවන් zoom කරලා හොඳටම කරොත් ගොඩක් වෙලා අරන් දැන් මම එච්චර වෙලා ගන්නෑ. රෆ්ලි ගන්න. ඔයාලට වැඩේ වෙන විදිහට පෙන්වන්න ඕනේ. හොඳට zoom කරලා මේ වගේ හොඳ මට්ටමකට මෙන්න මේව zoom කරලා ගන්න පුළුවන්. මේ බලන්න මේ මෙච්චරකට zoom කරලා ගන්න පුළුවන් මේ. ඔන්න ඔහොම පොඩ්ඩක් ඉතින් ඉවසීමෙන් වෙලාව අරගෙන කරන්න පුළුවන්. මම ටක් ගාලා කරගෙන යන්නම්. ඔන්න ඔහම ගිහිල්ලා
සොරි මේක සූම් වෙලා තිබිලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. අයින් වුණා නේද? දැන් මං ආය ගන්න ටක් ගාලා. ගන්න වෙයි වගේම. ඉරගත්තා. සිලෙක්ට් කරගත්තා. සෙන්ට් එක ගෙවුවා. ඊට පස්සේ අපිට ඕන එක මෙන්න මේ අපිට දැන් බෑග්ග්‍රවුන්ඩ් එක එනවනේ මේ දොඩම් ගෙඩිය ඕනේ නැහැ නේ. ඒතර ඒ දොඩම් ගෙඩිය අපිට අයින් කරගන්න පුළුවන්. ඔන්නෝම අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ එතන ගිහලා සිලෙක්ට් කියන එක දුන්නා නම් හරි. දැන් සිලෙක්ට් වෙලා තින්නේ අර අපි තෝරගත්ත පාට තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක ඕන නම් දැන් මේක කියන්නේ මොකද රූපේ පසුබිම තෝරගන්නවා කියලා. දැන් මම අනිත් පැත්තට කරලා තින්නේ ඒකයි මෙහෙම වෙලා තින්නේ. හැබැයි ඔයාලට ඒත් වැඩේ කරගන්න පුළුවන්. දැන් මෙහෙම ආවට පස්සේ දැන් මේ සිලෙක්ට් වෙලා තින්නේ දොඩම් ගෙඩියනේ. ඔයාලට පුළුවන් මෙතන එන්න මෙතන එන්න මෙන්න කලර්ස් ඔප්ෂන් එකක් තියෙනවා මෙතන. මේ තියෙන කලර්ස් කියන එක ලැබිලා අපි බලමු මෙන්න මෙතන මේ ඉන්වර්ට් කියලා තියෙනවා. මේ ඉන්වර්ට් එක අපි දීලා බලමු. නෑ නේද? ඒක ආවේ නෑ. ඔය ඉන්වර්ට් එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ තියෙන මෙතන ඉන්වර්ට් එකක් තියෙනවා පේනවද? මේ සිලෙක්ට් එකේ තියෙනවා ඉන්වර්ට් එකක්. අපි ඒක දෙමු. සිලෙක්ට් එකේ සිලෙක්ට් වෙන්නේ නෑ නේද? එහෙම වුණොත් අපිට කරන්න වෙන්නේ මේක ඩීසිලෙක්ට් කරගෙන ආයෙ ගිහිල්ලා මේ ෆෝග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා එතන දෙන්න ඕනේ ඩ්‍රෝ මූඩ් එක තියෙනවනේ. ඔයාලට පේනවද? මෙතන ටූල් ඔප්ෂන් වලට ගියාම මං ඉස්සෙල්ලා අර කලින් වගේ මැද ගන්නම්. අපි දැන් මෙතන මේ දීලා තියෙන්නේ මම ඒක පෙන්නන්නම් ඔයාලට. මේ ඩ්‍රෝ ෆෝග්‍රවුන්ඩ් තමයි තියෙන්නේ. කියන්නේ ඉස්සරහා තියෙන එක ඇඳ ගන්න එක තමයි අපි මෙතනදී ගන්න. එහෙම නැතුව මම මෙතන ඩ්‍රෝ බෑග්ග්‍රවුන්ඩ් එක දීලා බලන්න. ඩ්‍රෝ බෑග්ග්‍රවුන්ඩ් එක දීලා හැබැයි ඒක පොඩ්ඩක් කරදර වැඩක්. අපි බෑග්ග්‍රවුන්ඩ් එකම එතකොට සිලෙක්ට් කරගන්න ඕනේ. ඩ්‍රෝ බෑග්ග්‍රවුන්ඩ් එක දීලා එතකොට අපිට ගන්න තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගන්න. බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගෙන එන්ටර් එක ඔබන්න. ඒක ඔබලා දැන් අපි බෑග්ග්‍රවුන්ඩ් එක තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. ඒක පොඩ්ඩක් කරදර වැඩක්. බෑග්ග්‍රවුන්ඩ් එක තමයි අපි සිලෙක්ට් කරගන්න ඕනේ.
ඔයාලා පොඩි වෙලාවක් කරන් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ සිලෙක්ට් කියන එක මෙතන මේ ඔප්ෂන් එකක් කියලා තියෙනවා. ඔක දුන්නට පස්සේ සිලෙක්ට් වෙයි මේක. අපි බලමු සිලෙක්ට් වෙලා සිලෙක්ට් වීමක් කළා නෑ නේද? බලමු ෆෝග්‍රවුන්ඩ් දීලා උඩන් ගෙඩින් යන එක අපිට ටිකක් ලේසි වැඩේ. දැන් මම ආයේ අර ෆෝග්‍රවුන්ඩ් කියන එකට තමයි දාගෙන තින්නේ. ඊට පස්සේ ඒක එතන වැඩ. ඊට පස්සේ අපි බලමු මෙතන සිලෙක්ට් එකේ ඉන්වර්ට් එක වැඩ කරන්න ඕනේ. කරන්න නම් ඕනේ අපි බලමු ඇයි කියලා. හරි මම මේක පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා ඇයි එන්නේ නැති කියලා බලාගෙන ඉන්න නැත්තම් වීඩියෝ එක දිග වෙනවනේ අපරාධයි. හරි ළමයි. ඒතර මම අර කලින් කරපු පියවර ටික හරි. ඒකේ කිසි වැරැද්දක් නැහැ. මම අර මේ කොපි කරගන්න බැරි විච් එක විතරයි තියෙන්නේ. ඒතර මම ආය ඔයාලට මුලින් ඉඳලා පෙන්නනම් කරන විදිය. අපි කරපු ටිකේ කිසි වෙනසක් නැහැ. ඒතර මම මේක ඩීසිලෙක්ට් කරගන්නම්. මොකද අර අපි බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගන්නවට වඩා ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගෙන ඒ ඔබ්ජෙක්ට් එක අයින් කරගන්න එක ලේසි. නැත්තම් මෙතන සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එකම තෝරගන්න බෑ. ඒතර පළවෙනියට අපි කරන්න ඕනේ ෆෝග්‍රවුන්ඩ් සිලෙක්ට් එකට ගිහිල්ලා රෆ්ලි මේක පොඩ්ඩක් කොහොම සිලෙක්ට් කරගන්න. රෆ්ලි සිලෙක්ට් කරගත්ත නම් ඇති. කොහොම සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන එන්ටර් බටන් එක ඔබනවා. එන්ටර් බටන් එක ඔබලා දැන් ඔයාලට අයින් වෙන්න ඕනේ මේ දොඩම් ගෙඩියනේ. ඒට ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක විතරක් ගන්න. එතකොට දොඩම් ගෙඩිය සිලෙක්ට් කරගත්තා නම් හරි. මේ විදිහට දොඩම් ගෙඩිය සිලෙක්ට් කරගෙන අපි කලින් කරපු එක හරි. කියන්නේ සිලෙක්ට් එකටම තමයි යන්න ඕනේ. සිලෙක්ට් එකට ගිහිල්ලා ඉන්වර්ට් එක ඔබලා පොඩ්ඩක් ඉන්න ඉස්සෙල්ලා අපි මේක සිලෙක්ට් දෙමු. සිලෙක්ට් දීලා ඊට පස්සේ අපි යමු සිලෙක්ට් ගිහිල්ලා ඉන්වර්ට් දෙමු. දැන් අපි මේක කොපි කරලා අපි ගියමු අපේ බෑග්ග්‍රවුන්ඩ් එකට. එනාට පස්සේ ඔයාලට පේන ඇති මේ බලන්න. අපේ බෑග්ග්‍රවුන්ඩ් එකට එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේන ඇති අර දොඩම් ගෙඩියේ කෑල්ල අයින් වෙලා දොඩම් ගෙඩියේ කෑල්ල අයින් වෙලා ඒ දොඩම් ගෙඩියේ කෑල්ල වෙනුවට අපිට බෑග්ග්‍රවුන්ඩ් එක ඇවිල්ලා තියෙනවා. ඒතර මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඒතර අපි කලින් කරපු එකේ කිසි වෙනසක් නැහැ. මට අර කොපි කරලා මේකට දාන්න බැරි විච් එක විතරයි උනේ. ඊට පස්සේ මේක අපිට අලුත් ලේයර් එකකට ඕන නම් මෙතනින් නිව් ලේයර් දාගත්තාම
මෙන්න මේ වගේ අලුත් ලේයර් එකකට ඇඩ් වෙනවා. ඒතර ඕක තමයි foreground කියන එකෙන් වෙන්නේ. ඒතර මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. මොකද foreground එකේ අපි පොඩි ඇත්තටම කිව්ව කපටි වැඩක් වගේ එකක් තමයි කරේ. නේද? foreground එකේ ඇත්තටම අපි කරන්න ඕනේ මොකද්ද? background එකම අපි select කරගන්න ඕනේ. ඒක කරදර වැඩක් නේ. ඒක නිසා අපි මොකද්ද කරේ මෙතන? අපි object එක select කරගත්තා නේද? මේ විදිහට අපි object එක select කරගත්තා. object එක select කරගෙන ඊට පස්සේ ඒක select වලට ගිහිල්ලා invert දුන්නා. select වලට ගිහිල්ලා invert එක දුන්නා. invert එක දීලා invert දුන්නාම object එක select වෙන්නේ නැතුව background එක auto select වෙනවා. ඊට පස්සේ ඒක අපි copy කරගෙන ගෙනල්ලා මෙතෙන්ට දාගත්තා. මං හිතනවා ඔයාලට අදහසක් එන්න ඇති කියලා. අපි foreground ගැන කතා කරමු. එතකොට අපි selection tools සම්බන්ධයෙන් කොමඩි කතා කරා. හරිලම ඊට පස්සේ අපිට තියෙනවා තව tools කීපයක් තියෙනවා කතා කරන්න. අපි එතකොට කොටසක් සම්පූර්ණයෙන් ඉවර කළා. selection tools කොටස අපි ඉවර කරා. එතකොට අපි බලමු අපි වර්ණ ගැන්වීමේ මෙවලමු චුට්ටක් කතා කරලා බලමු. ඒකත් අපි පොඩ්ඩක් කතා කරගමු. එතකොට මේකේ ඊළඟට ඊට පස්සේ තියෙනවා bucket fill කියලා එකක්. bucket fill එකෙන් මොකද්ද කරන්නේ? අපි දැන් යන්නේ දැන් selection tool අපි සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. selection tools කියන්නේ මොනවා හරි දෙයක් අපි තෝරගන්න පාවිච්චි කරන දේවල්. ඒ කියන්නේ මොකක් හරි image එකක් හරි මොකක් හරි object එකක් හරි select කරගන්න තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මෙන්න මේ ටික තමයි අපි එකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා bucket tool. දැන් අපි යන්නේ වර්ණ ගැන්වීම. ඒ කියන්නේ colors සම්බන්ධ වැඩවලට තමයි අපි යන්නේ. ඒකේ තියෙනවා පළවෙනි එක bucket fill කියලා. ඔය තෝරාගත් කොටසකට වර්ණයක් හෝ මෝස්තරයක් යෙදීමට තමයි අපි bucket fill එක පාවිච්චි කරන්නේ. shift බීලු shortcut key එක. අපි ගිහින් බලමු. දැන් මම මේක පොඩ්ඩක් ක්ලියර් කරගන්නම්. මේක පොඩ්ඩක් ඔය අවශ්‍ය මේවා ටික අයින් කරලා දාගන්නම්. කොහොම තියාගෙන මේ bucket එක තියනවා ළමයි මෙන්න මෙතන මේ bucket fill tool. ඔයාලට පේනවා ඇති. මෙතන දෙවෙනි row එකේ තුන්වෙනියට තියෙනවා. පළවෙනි row එකේ නෙමෙයි දෙවෙනි row එකේ තුන්වෙනියට තියෙනවා bucket fill tool එක. ඒතර bucket fill tool එකට මෙහෙම ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා බලන්න color කොටු දෙකක්. colors කොටු දෙකක් තියෙනවා. ඒතර ඕකේ මේ පළවෙනි එක තමයි foreground color. foreground color කියන එක ළමයි foreground color කියන්නේ මේ මොකක් රූපයක් ගත්ත මේ රූපේ මැදට මදේට එන්න ඕන කලර් එක. background color එක කියන්නේ ඒක වටේට border එක වගේ එන්න ඕන කලර් එක. ඒත් අපි මේ මැදට දාන එක මෙහෙම select කර මේක උඩ ක්ලික් කරලා පස්සේ අපිට මෙන්න මේව බලන්න color window එකක් එනවා මේ. මේක උඩ ක්ලික් කරලා පස්සේ color window එකක් මෙන්න මේ වෙනවා. මේකෙන් අපිට ඕන color එකක් තෝරගන්න පුළුවන්. මේ ඕන color එකක් අපිට තෝරගන්න පුළුවන්. ඒතර ඔයාලට පේන ඇති මේ බලන්න HTML notation කියලා එකක් තියෙනවා. මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ මොනවද? ඔය හෙක්සඩෙසිමල් වලින් තමයි පෙන්වන්නේ. අෂ්ටමයේ සංඛ්‍යා ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියෙන් තමයි ඔය පෙන්නලා තියෙන්නේ. ඒතර අපි ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය ඉගෙන ගත්ත කතා කරා මතකද? කලර් කෝඩින්. වර්ණයන් නිරූපණය කරන්න අපි පාවිච්චි කරනවා කිව්වේ. අන්න ඒකට උදාහරණයක් තමයි මේ මෙතන තියෙන්නේ මේ. එක. අපිට එක එක වර්ණයට අදාළ කෝඩ් එක අපිට ගන්න පුළුවන් මේ. දැක්කද මේ? එක ඒවා වෙනස් වීමක් සිද්ධ වෙනවා මේ. ඔයාලට බිංදුවේ ඉඳලා පහළට යනවා. ඒ කියන්නේ බිංදුවේ ඉඳලා F ට යනකම් තියෙන සංඛ්‍යාව විතරයි එතන එන්නේ. මේ බලන්න ඉතින් එහාට මුකුත් එන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ මොනවද තියෙන්නේ? සද්දශමයේ සංඛ්‍යා පද්ධතියෙන් තමයි මෙන්න මේ නිරූපණය කරලා තියෙන්නේ. ඒතර මම මේක නිකන් ගන්නම් පාටක්. එහෙන් පාටක් අරගෙන අපි ඕකේ කරනවා. මෙතන ඕකේ එක දුන්නාම දැන් ගිහින් බලන්න ඒ පාට සිලෙක්ට් වෙලා තියෙන්නේ. පාට සිලෙක්ට් වෙලා තමයි තියෙන්නේ. අපි දැන් ඕක අරගෙන බෑග්ග්‍රවුන්ඩ් එකට ක්ලික් කරොත් දැක්කත් මේ මම දැන් සිලෙක්ට් බලන්න මම ඒක සිලෙක්ට් කරගෙන ඉන්නේ ලේයර්ස් වල බලන්න මේ ලේයර්ස් වල මම සිලෙක්ට් කරගෙන ඉන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක. මම මේ ටික පොඩ්ඩක් මේ අර ඇහැ ලකුණු අයින් කරන්න. ඒතර ඔයාලට ඒක පේන්නේ නැහැ. මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක අපේ. මම මෙතනින් කලර් එකක් තෝරගත්තා. මෙන්න මේම කලර් එකක් තෝරගෙන ඕකේ ඔබලා මෙතනට ඇවිල්ලා ක්ලික් කරාම දැක්කද? අන්න ඒ කලර් එක වැටුණා. ඒතර ওই වගේ අපිට ඕන කලර් එකක්
දෙන්න පුළුවන්. මෙන්න මෙතනින් සිලෙක්ට් කරලා මේ ඔයාලට කැමති පාටක් අරගෙන මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. හිතනවා තේරෙන්න ඇති කියලා. මොකද්ද අපි කරන්නේ ඉස්සල්ලාම බකට් ෆිල් ටූල් එක තෝරගන්න මෙතනින්. ඊට පස්සේ මෙන්න මේ කලර්ස් වලට යන්න. මේ කලර්ස් වලට ගිහිල්ලා මෙතනින් ඔයාලා කැමති කලර් එකක් තෝරගන්න. කැමති කලර් එකක් තෝරගෙන ඕකේ දීලා මෙතනට ඇවිල්ලා බෑග්ග්‍රවුන්ඩ් එකට ක්ලික් කරන්න. ඒතර ඔන්න ඔය වගේ පාට වැටීමක් සිද්ධ වෙනවා. ඊළඟට තියෙනවා අපිට ඕන මේකට පැටර්න් එකක් දාගන්න පුළුවන් ළමයි. කර පැටර්න් එකක් දාගන්න පුළුවන්. ඒතර පැටර්න් එකක් අපි දාගන්නේ මෙන්න මෙතන ක්ලික් කරන්න. බලමු මේ අමින් නැත්නම් මෙතනින් ගමු. තියෙනවා මෙතන මේ මෙතන පැටර්න් එක ළමයි මෙතන තියෙනවා. මේ තියෙන. මෙතන පැටර්න්ස් කියලා එකක් තියෙනවා මේ. මෙතනින් අපි බලමු එකක් තෝරගෙන පැටර්න් එකක්. මම මේ නිකන් ගඩොල් වගේ එකක් තියෙනවා ඒක තෝරගන්න. තෝරගෙන අපි බලමු ක්ලික් එකක් දීලා. මෙතන පැටර්න් ෆිල් එක අපි ඉස්සලා දාගෙන ඉන්න ඕනේ. සෝරි මට අමතක වුණා. පැටර්න් ෆිල් එක ඉස්සලා අපි ක්ලික් කරගමු. ක්ලික් කරගත්තට පස්සේ දැන් බ්‍රික්ස් කියන එක ඇවිල්ලා තියෙනවා. අපි ඒක දාගන්න ඕනේ එතකොට. මේ දැන් අපිට තෝරගන්න පුළුවන් මෙතනින් මේ. දැන් අපිට පත් දාගන්න ඕනේ කියලා තෝරගන්න පුළුවන්. මම දෙන්න මේ බ්‍රික් එක කියලා දෙන්න. ඊළඟ මම දැන් අර අපේ බකට් ෆිල් එක ක්ලික් කරලා දැන්ට දෙන්න. එතකොට පැටර්න් එකක් ආවා දැක්කද මේ? නිකන් ගඩොල් බිත්ති එක වගේ එකක් ආවා. අපිට තව පැටර්න් එකක් දෙන්න ඕන නම් එතනට ගියා කැමති පැටර්න් එකක් මෙහෙම තෝරගත්තා. මම හිතන්නේ මේ පැටර්න් එක තියෙන හින්දාද කොහෙද වෙන්නේ නැත්තේ. බලමු අයින් කරලා. අන්න දැක්කද මේ? දැක්කද එක එක පැටර්න්ස් දෙන්න පුළුවන්. එතකොට දුන්නේ කොහොමද අපි? ඒ ටූල් ඔප්ෂන් එක අයින් වුණා. අපි ගත්තේ කොහමද? මෙතනින් කලර් එකක් තෝර දැන් කලර් එකක් දාගන්න ඕන මෙතනට ගියා. මොන කලර් එකක් තෝරගත්තා. ඕකේ දුන්නම මෙතනට වැටෙනවා. අපි අර පැටර්න් ෆිල් එක තෝරගෙන තියෙන හින්දා තමයි ඔය පැටර්න් එක එන්නේ. ඒ ටූල් ඔප්ෂන් එක වෙනම ඇවිල්ලා මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. පැටර්න් එකක් දානවා නම් ඔයාලා අතන ටූල් ඔප්ෂන් වලට ගිහිල්ලා ඉතින් පැටර්න් සිලෙක්ට් කියන එක සිලෙක්ට් කරගෙන පැටර්න් එක සිලෙක්ට් කරගෙන ඉතින් එතන පැටර්න් එක සිලෙක්ට් කරගෙන ඊටසේ ඒක පැටර්න් එක සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්.
මේ විදිහට දාගන්න පුළුවන්. මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඔය විදිහට තමයි ඒතර අපිට කලර්ස් දාගන්න පුළුවන්. බෑග්‍රවුන්ඩ් එක විතරක් නෙමෙයි ඉමේජ් අපිට තව ෂේප්ස් වලට උනත් මේවා දාගන්න පුළුවන්. මම ෂේප් එකකට දාගන්න විදියක් පෙන්නන්නම්. ඒතර මම මේක මෙහෙම තියලා මම දැන් ගන්නවා අලුත් අපි මේ ෂේප්ස් හදාගන්නේ. දැන් හිතන්න මට කොටුවක් හදාගන්න ඕන කියලා ළමයි. මෙහෙම අපි අර ගන්නවා සිලෙක්ට් ටූල් එකටම තමයි යන්නේ. මොකද අපේ රෙක්ටැන්ගල් හරි ඉලිප්ස් එකට හරි යනවා. ගිහිල්ලා මෙන්න මේ එකක් දාගෙන ඔක කොහොම තියලා අපි බකට් ටූල් එකට ගිහිල්ලා බකට් ටූල් එකෙන් මෙතන ගිහලා කැමති කලර් එකක් තෝරගන්නවා. රතු පාට වගේ තෝරගෙන ඕකේ එකක් දීලා ඊට පස්සේ මෙන්න මේකට ක්ලික් කරාම දැන් අපි පැටර්න් ෆිල් එක දීලා තියෙන්නේ. ෆෝග්‍රවුන්ඩ් එක දෙන්නම්. පාටත් තෝරගෙන ඒක දුන්නාම දැක්ක මේ පිට එක එනවා. මේ බලන්න මේ. දැන් ආයික බෑග්ග්‍රවුන්ඩ් එකටම ඇඩ් වුණා මේ. මම අලුත් ලේයර් එකක් ගත්තේ නැහැ නේ ඒකයි. මේ ඉමේජ් එකක් ගත්තා. කියන්නේ අපි ඉලිප්ස් ටූල් එක හරි රෙක්ටැන්ගල් ටූල් එකෙන් හරිම ගන්න පුළුවන් මේක මේ. අරගෙන මේක ඔයාලට ඕන නම් මේ නිව් ලේ එකට දාගන්න පුළුවන්. අපි ඩීසිලෙක්ට් කරලා නිව් ලේ එක ක්ලික් කරලා දැන් ගමු. එගෙන කැමති පාටක් මෙතනින් දෙන්න පුළුවන්. ඊළඟ ඕකේ කරලා ක්ලික් කරන හරි දැක්කත් මේ වගේ අපිට ෂේප්ස් වලට ඔන්න ඔය විදිහට දෙන්න පුළුවන්. ඒතර මේ අර අපි හදාගත්ත රවුම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර ළමයි මම තව දෙයක් කියලා දෙන්න. දැන් බලන්න මේක සිලෙක්ට් කරන ගත්තම මේ මම අරගෙන තියෙන්නේ මොකද්ද මේ? අර දම් පාට මේ මෙන්න මේක තමයි මේ. මෙන්න මේ දම් පාට මේ ඉලිප්ස් එකනේ අරන් තියෙන්නේ. බලන්න ඒ උනාට ඒකට සම්පූර්ණ කොටුවක් විදිහටම තමයි මේ සිලෙක්ට් වෙන්නේ. මේ සම්පූර්ණ කොටුවක් විදිහට තමයි සිලෙක්ට් වෙන්නේ. ඒ කියන්නේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එකේ සයිස් එකටමයි මේක සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒතර ඕක අපිට අයින් කරගන්න පුළුවන්. මෙන්න මෙතන ඇවිල්ලා ලේයර්ස් වලට එන්න. ලේයර්ස් වලට ඇවිල්ලා අපිට දෙන්න පුළුවන් crop to content මේ crop to content දුන්නාම බලන්න මම දැක්කද මේ දැන් මේ ඉලිප්ස් එකේ සයිස් එකට අදාළව විතරක් පොඩියට සිලෙක්ට් වෙනවා මේ නැත්තම් කලින් බලන්න මේ අපිට ඒක අන්ඩු කරන්න බැරි වෙයි වෙනම නැත්තම් ගත්තොත් ලොකු ඉමේජ් එකක් සයිස් එකට තමයි එන්නේ ඒක අපිට මෙන්න මේ ගත්තාම කලර්ස් පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා අපි බලමු. ඔයාලට තේරෙන්න ඇති මං කියූප එක. ඒ කියන්නේ සම්පූර්ණ එකම සිලෙක්ට් වෙන්නේ නැතුව දැන් මේක සම්පූර්ණ ලොකු එකනේ සිලෙක්ට් වෙලා තිබ්බේ. එහෙම නැතුව අපිට පුළුවන් මේ වගේ ක්‍රොප් කරගන්න මේ අදාළ කොටසට විතරක්. ඒක කරගන්නේ කොහොමද? අදාළ ක්ලික් කරලා මෙතන ලේයර්ස් වලට ඇවිල්ලා crop to content දුන්නා නම් හරි. crop to content දුන්නා නම් ඔයාලට ඒ ගානට crop කරගන්න පුළුවන්. දැන් මේවා නම් ඔටෝ crop වෙලා තියෙනවා. අපේ රූප ටික ඔටෝ crop වෙලා තියෙන්නේ. අර images මේ අපි shapes හදාගත්තාම තමයි මේ විදිහට එන්නේ. ඒගොල්ලෝ ළමයි අපි color tool එක කතා කරා. color එක කියන්නේ ඒක ගැන අපි කතා කරා bucket fill එක ගැන.
හරි එතකොට මං හිතනවා මේ වීඩියෝ එකට අපි මේ කතා කරපු ටික ඇති වෙයි කියලා. එතකොට අපි කොහොමද අපි දැන් මුලින් ඉඳලාම කතා කරන්නේ ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද ඊට පස්සේ කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්නේ කොහොමද ඉමේජස් දාගන්නේ නේද මේ ටිකට අමතරව අපි තව පහලත් කතා කරන්නේ ස්කේල් එක හදාගන්නේ කොහොමද ඊට පස්සේ මූව් කරගන්නේ කොහොමද නේද ඊට පස්සේ ඔය වගේ ගොඩක් තව ඊට අමතරව ගොඩක් සෙටින්ග්ස් ටිකක් අපි කතා කරා නේද ගොඩක් සෙටින්ග්ස් අපි මේකේ කතා කරා මං හිතනවා ඒතර මේ වීඩියෝ එකට ওই ටික ප්‍රමාණවත් වෙයි කියලා. එතකොට අපි ඊළඟ වීඩියෝ එකේදී අපි ඉතුරු ටූල් ටික කතා කරලා ඉවර කරමු. ඒතර අපි ඊළඟට තව පොඩි ටූල් ටිකක් තමයි තියෙන්නේ. ඒ ටික අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරලා එහෙනම් ඉවර කරමු. හරි ළමයි එහෙනම් මේ වීඩියෝ එකෙන් මෙච්චරයි. ඔයාලා මේකේ දැන් මුකුත් ලියන්න කරන්න දෙයක් නැහැ නේ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලත් මං කරනවා වගේම වීඩියෝ එක බල බල හරි මේක පොඩ්ඩක් කරලා බැලුවා නම් හරි. කියන්නේ ඔයාලට පොඩ්ඩක් ප්‍රැක්ටිකල් අයිඩියා එකක් තිබ්බනම් ඇති. මේ ඔක්කොම මොනවද කටපාඩම් කරන්න නම් ඕනේ නැහැ. මේ ඔක්කොම මොනවද වෙන්න ඕනේ කියලා. පොඩ්ඩක් කරලා බලලා ප්‍රැක්ටිකල් අයිඩියා එකක් තිබ්බනම් ඇති. හරි ළමයි එතකොට මං හිතනවා මේ ටික මේ වීඩියෝ එකට ප්‍රමාණවත් කියලා. ඒතර අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉතුරු ටූල් ටික කතා කරලා ඉවර කරමු. හරි නේ ළමයි. thank you